හොඳයි පින්වත් හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, විශේෂයෙන්ම මේ පින්වත් සියලු දෙනාට නිතර අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඔබගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අද දවස විශේෂයෙන්ම මේ ස්ථානයේ බොහෝ සෙයින් කාලය ගත කරපු ධර්මයේ හැසිරුණු උතුමන් වහන්සේ නමක් මීට කලින් අද වගේ දවසක අපවත් වී වදාලා කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. පින්වත්නි, ඒ උතුමන් වහන්සේටත් අපේ නායක ස්වාමීන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා වේවා කියන අදහසින් යුක්තවත්, ඒ වගේම ඔබගේ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ මෑණියන්, ඒ වගේම පින්වත් දයානන්ද තාත්තාගේ ඒ අම්මා මෑණියන් මේ වෙලාවේ රෝගීව සිටිනවා. ඒ වගේම පුංචි අම්මත් රෝගීව සිටිනවා. ඒ මෑණිවරුන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා කියන අදහසින් යුක්තව, ඒ මිත්සිතින් යුක්තවම අපි සදහම් වැඩසටහන පටන් ගනිමු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා, පරක් තිරක් ඉමක් කොනක් පොටක් නැති, ආරම්භක කෙරවලක් නැති මහ භයානක සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ආපු සසර ගමනක මේ ජීවිතයේ මනුස්ස ජීවිතයක් අපි ලැබුවා. පින්වත්නි, ඒ සසර ගමනේ කොහේ හරි අපි මේ ජීවිතයේ මනුස්ස ජීවිතයක් ලබන විදිහේ පිනක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසයි මේ මනුස්ස ජීවිතය ලැබුවේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වදාලා නත්ති ජාතස්ස අමරණං කියලා. ඒ කියන්නේ ඉපදුණු සත්වයාට නොමරී සිටීමක් නම් නැත්තේ. දැන් බලන්න, බොහෝ දෙනෙක් සාමාන්‍ය ජීවිතයේ ගෙවන බොහෝ දෙනෙක් ගොඩාක් දේවල් මෙනෙහි කරයි. හැබැයි මරණය ගැන මෙනෙහි කරන්න බිය උපදවයි. එහෙමද නැද්ද? දැන් හදිසියෙවත් ගෙදර ඔන්න අපි කියමුකෝ අම්මා ලෙඩ වුණා. නිකමඩවත් කිව්වොත් පුතේ මේ පපුව හරිය වේදනාවක් එනවා, අද මෙරෙයිවද්ද දන්නේ කිව්වොත් දරුවෝ කියයිද? එහෙම වෙයිද දන්නේ. එහෙමද කියන්නේ? මූසල කතා කියන්න එපා. කොහොමද කියන්නේ? කියාවි මූසල කතා කියන්න එපා කියලා. පින්වත්නි, දරුවෝ ගෙදරින් පිටට යද්දී අම්මා මෙනෙහි කරන්නේ කොහොමද? අනේ මගේ දරුවෝ මැරෙන්න නම් එපා, මැරෙන්න එපා. එහෙම නොවේද? මැරෙන්න අවස්ථා කොතිකුත් තියෙනවා. දරුවොත් අනිත්‍යයි නේ, මැරෙයිද දන්නේ කියලා සිහි කරනවද? එහෙම සිහි කරන්නේ නැහැ. කවුරු හරි එහෙම කිව්වොත් මේ වෙලාවට මූසල කතා කියන්න එපා කියයි. පින්වත්නි, ඒ විදිහට සිතුවිලි පවත්වන්නට, ඒ විදිහේ සිතුවිලි රටාවකට අපි දන්නේම නැතුව පුරු වෙලා. ඒක විද්‍යාවකින් ආපු එකක්ද අවිද්‍යාවකින් ආපු එකක්ද? අවිද්‍යාව නිසා. කොච්චරනම් එහෙම සිතුවිලි සිතුවද? නමුත් බලා සිටියේදී එම්බඳු ආයමනේ මෙරි වැටෙන්නේ. අපි හිතනවා නොමැරේවා කියලා, සදාකල් ජීවත් වේවා කියලා. අපි යමෙක් ගැන හිතුවනම් එයත් මැරෙනවා. හිතන තමාත් මැරිලා වැටෙනවා. එවනම් මේ සිතවිල්ල ප්‍රයෝජනෙයි පිණිස පවතිනවද නිෂ්ප්‍රයෝජනයිද? ඒක ප්‍රයෝජන නැහැ, නිෂ්ප්‍රයෝජනයි. එහෙමනම් ඒක ප්‍රයෝජනෙයි පිණිස පවතින්නේ නැත්තම් ඒක අනිත් පැත්තේ හිතුවොත් මැරෙන්න කියලා නෙවෙයි, මැරේවා වෙනසේවා කියලා නෙවෙයි. හැබැයි උපන් සත්‍යයට නොමැරී සිටීමක් නැත්තේ. මගේ දරුවා අද මැරෙන්න උනත් පුළුවන්.
මම වුණත් අද මැරෙන්න වුණත් පුළුවන් කියලා සිතුවොත් පින්වත්නි ඒක ප්‍රයෝජනෙයි පිණිස පවතීද නැද්ද? ඔන්න පවතින විදිහ ගැන තමයි අද කතාව. කෙටියෙන් කිව්වොත් අද දවසේ මරණ සතිය ගැන මරණානුස්සතිය ගැන යමක් කියලා දෙන්න කල්පනා කළා. පින්වත්නි භාගතුන් වහන්සේ වදාලා කොහොමද උපදින සත්‍යය මැරෙනවා කියන එක ආශ්චර්යයක් නන් නෙවෙයි කියලා. කොහොමත් මැරෙනවා. නොකියාම ආපු නොකියාම යන ගමනක් තියෙන්නේ. ඒ අතරේ තමයි මේ කටයුතු කිරීම, කතා බහ, මේ ප්‍රාර්ථනා, අදහස්, උදහස්, ගැට ගැසීම් සියල්ල. පින්වත්නි කල්පනා කරලා බලන්න මීට අවුරුදු 100කට ඉහතදී හිටපු කිසි කෙනෙක් මේ හරි ඉන්නවද? අපි අවුරුදු 100කට ඉස්සෙල්ලා ස්වාමීනි උපන්නේ 1800 ගණන් වල ඉපදිලයි මම මේ ඇවිල්ලා ඉන්නේ කියන කවුරුත් ඉන්නවද? කිසි කෙනෙක් නැහැ. තව අවුරුදු 100කට පස්සේ මේ අපි නම් දරාගෙන මේ විදිහට දැන් ඉන්නවා. මේ නාමයන්වත් මේ ශරීරයන්වත් අපි තුල පවතින්නේ නැහැ. ඇත්තටම තමා කියලා එතකොට අනුන්ට හඳුනා ගන්නටත් බෑ. ඒ වගේම තමාට හඳුනා ගන්නටත් බෑ. අන්‍ය ස්වභාවයකටපත් වී මැරිලා ගියලා. එයා පිරිනිවන් පෑවේ නැත්තම්. පින්වත්නි එහෙනම් හැමෝම මැරෙනවද නැද්ද? මැරෙනවා වගේම අනිත්‍යයි. එක දවසක් තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔන්න උපස්ථාන ශාලාවට රැස් වෙලා හිටියා. රැස් වෙලා ඉන්න භික්ෂුන් ළඟට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේත් ඒ රැස්වීමට වැඩම කරලා හිටියේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිරිස දෙස බලනවා. net යොමලා අහනවා මහණෙනි ඔබ මරණ සතිය වඩනවද කියලා. මරණය ගැන මෙනෙහි කරනවද කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා එහෙමයි ස්වාමීනි. අපි මරණය ගැන නම් සිහි කරනවා කියලා. දැන් මං ඇහුවොත් පින්වත්නි ඔබ මරණය ගැන මෙනෙහි කරනවද? දැන් සමහරු කියවෝ අපි මරණ සතිය වඩනවා කියයි. හැබැයි ඇහුවොත් මෙහෙම ඊළඟ මොහොතේ මැරෙයි කියලා හිතාගෙන දින්නේ. නෑ එහෙම අදහසක් නෑ කියයි. එහෙනම් ඇත්තටම මරණ සතිය වඩලා නැහැ හරියට. නිකන් වචන මාත්‍රයක් විතරක් ඔහේ නිකන් කතාවට කියන එච්චරයි. පින්වත්නි අර භික්ෂුණුත් පැවසුවා භාගතුන් වහන්සේ අපි මරණ සතිය වඩනවා. මහණෙනි කොහොමද ඔබ මරණ සතිය වඩන්නේ? එක භික්ෂුවක් නැගිටලා කියනවා භාගතුන් වහන්සේ මම හිතන්නේ හෙට ගැන මට අදහසක් නැහැ. මට හිතෙන්නේ නිකන් රෑ දවල් ඒක දවසක් වාසය කරයි වගේ. එක දවසක් වාසය කරයි වගේ මට ඉතින් දවසට මම ප්ලෑන් එක ගාගෙන ඉන්නේ. මේ දවස විතර ජීවත් වෙයි ඉන් එහාට මගේ නම් අදහසක් ඇත්තේම නැහැ කිව්වා. එතකොට තව භික්ෂුවක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නම් එහෙම නෙවෙයි වඩන්නේ. මම වඩන්නේ කොහොමද? මට දවසක් ගැනවත් කල්පනාවක් නැහැ. මං හිතන්නේ වරුවක් ඉඳී කියලා. කොහොමද? එක රැයක් රැයල මෙනකොට හිතනවා මේ රැය නම් ඉඳී හැබැයි දහවලට මං ජීවත් වෙන එකක් නැහැ. දහවල් එළඹෙද්දී හිතෙනවා මේ දහවල ඉඳීවි රාත්‍රියක් මට ගත කරන්න වෙන එකක් නැති වෙයි කියලා. තව භික්ෂුවක් කියනවා භාග්‍යතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ මෙහෙමයි. ඒ තමයි කොහොමද මම මේ දාන වේලක් ගන්න වෙලාවක් ආහාර වේලක් ගන්න වෙලාවක් ජීවත් වෙලා ඉඳී. ඉන් එහාට නම් මගේ පැවැත්මක් නැති වෙයි කියලා. ඒකට සාමාන්‍ය විනාඩි 15ක් විතර. උදාහරණයක් කිව්ව 15ක් 20ක් වගේ. හෝරාවෙනුත් අඩක් වගේ. තව භික්ෂුවක් කියන භාග්‍යතුන් වහන්සේ මට ඉච්චරවත් අදහසක් නැහැ. මට තියෙන අදහස මෙහෙම. ඒ තමයි 4-5 පිටක් ගන්න වෙලාවක්. ඒ වගේ වෙලාවක් මම ජීවත් වෙලා ඉඳී වගේ අදහසක් තියෙන. ඉන් එහාට මට අදහසක් නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේ මට අදහස තියෙන්නේ මෙහෙමයි කියලා තව භික්ෂුවක් පවසනවා. බත් පිටක් අනලා ඒක ගිලින වෙලාවක්. තව භික්ෂුවක් පවසන භාග්‍යතුන් වහන්සේ
මට හිතෙන්නේ නම් මෙහෙම. කටට ගත්තු බත් පිටක් ඇද්ද? ගිල ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. මැරෙයිද දන්නේ නැහැ කියලා. තව භික්ෂුවක් පවසනවා හෙළපු හුස්ම පොදක් ඇද්ද? භාග්‍යතුන් වහන්සේ ඒක ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. ගත් හුස්ම පොදක් ඇද්ද? හෙලන්න පුළුවන් වේද දන්නේත් නැහැ. මට මේ දැන් මැරෙයි කියලා හිතෙන්නේ කියනවා. භාග්‍යතුන් වහන්සේ වෙලාවේ වදාලා මහණෙනි ඔබ සියලු දෙනා මරණ සතිය නොවඩනවා නෙමෙයි වඩනවා. හැබැයි ඔතන අප්‍රමාදීවම වඩන්නේ. නිවන කෙරෙහි අප්‍රමාදයෙන් මනාකොටම වඩන්නේ කවුද? අවසාන දෙන්න කිව්වා. අනික් අය ප්‍රමාදී කිව්වා. දැන් කල්පනා කරලා බලන්න මම හිතගෙන බලාපොරොත්තු නැති අද දවසේ ජීවත් වෙලා ඉඳී කියන භික්ෂුවක ඉඳලා එකපත් පිටක් අනලා වළඳන භික්ෂුවත් ප්‍රමාදී කියලා කියනවා නම් දැන් ඔබ ශ්‍රාවකෙක්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවකත්වයෙන් ප්‍රතිඥා දෙන කෙනෙක් හිතන්න මම අප්‍රමාදීව දින්නේ ප්‍රමාදීව දින්නේ කියන කාරණේ ඔලුවට දාගෙන බලන්න. පින්වත්නි, එතකොට නිවන කෙරෙහි ප්‍රමාදීවයි ඉන්නේ අර මට්ටමින් හිටියොත්. හෝ ඉන් එහාට මරණ සතිය වඩන්න නැත්නම් හෝ ඉන් එහාට කල්පනාවක් තියෙනවා නම්. යම් කිසි විදිහකින් කෙනෙක් මේ විදිහට ඉන්නවා නම් මේ මොහොතෙත් මම මැරෙයි කියලා. ඊළඟ මොහොතක් ගැන අදහසක් නැත්තම් බලාපොරොත්තුවක් නැත්තම් ආන්‍යයා අප්‍රමාදී ඉන්න කෙනෙක්. පින්වත්නි, තමා ගැන විතරක් නෙවෙයි මුළු ලෝකයා ගැනම එසේ සිටිය යුතුයි. කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරෙනවාමයි. නොමැරී සිටීමක් නම් නැත්තේමය. පින්වත්නි, මරණය කියන එක කාටත් එළඹෙන එකක්. දැන් බලන්න අපිට ජීවත් වෙන්න 1000කින් එකක් ලැබිලා වගේ. මැරෙන්න ඕන තරම් කාරණා වටපිටාවේ තියෙනවා. ඒ කියන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලස්සන මරණ සති සූත්‍රයක්. ඒ කියන්නේ ලස්සන කාරණයක් ගැන. ඒ තමයි පින්වත්නි මෙනෙහි කරන්න කියන ශ්‍රාවකයාට මෙන්න මෙහෙම. මම පය පැකිලිලා වැටිලා මැරෙන්න පුළුවන් මේ මොහොතේ. වෙන්න බැරිද? පය පැකිලිලා වැටිලා මැරිච්ච උදවිය නැද්ද මේ ලෝකේ? ඉන්නවා. ඊළඟට ගත්තු ආහාරය විස වෙලා මැරෙන්න පුළුවන්. ආහාරේ හිර වෙලා මැරෙන්න පුළුවන්. ඊළඟට වසවිසක් කැවිලා මැරෙන්න පුළුවන්. සර්පෙක් දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. ඔන්න වහලි බඩ ගන්නවා. මොකෙක්ද? නාගයෙක්. දැන් මේ බණ අහද්දි වැටෙනවා. දැන් සමහරුන්ගේ අදහස තියෙන කොහමද? අපි බණ අහන උදවිය අපිට නයි වැටෙන්න විදිහක් නැහැ. හරිද කල්පනාව? හරි. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උදවිය අපි වාහන හැප්පෙන්නේ නැහැ. හරිද? කල්පනාව දොස් සහිතයි. ඊට පස්සේ වාහනේ හැප්පුණොත් එහෙම මොකටද මම පහන පත්තු කරන්නේ කියලා භාගතුන් වහන්සේට කරහනවා. ඒ මුදවිය ලෝකේ නැද්ද? ඒ මුදවිය ඉන්නවා. යා වැරදි තැනින් අල්ලලා තියෙන්නේ. ඔන්න මම උදාහරණයක් කියන්නම්. ඔය අපේ පැත්තේ මාසිකව වගේ දන් දුන්නා මුල් කාලේ අපේ ආරණ්‍ය සේනාසනයටත් ඒ තාත්තා. එයාගේ හිටිය එක පුතෙක් අනික් අය දුවලා. පුතාව ඕස්ට්‍රේලියාව යන්න ගෑන්නුවා. උගන් ඉන්න අතරේ ළමයා කැමති මහාන වෙන්නත්. නමුත් තාත්තගේ අදහස වෙනින් එකක්. ඊට පස්සේ මේ දරුවා කොළඹ දැන් ක්ලාස් යවනවා. පින්වත්නි, තාත්තා මට රෑ 9:45ට වගේ කෝල් එකක් අරගෙන කියනවා පුතා මැරුණා කියලා අඬනවා දැන්. පුතාව කෝච්චිය හැප්පිලා මැරිලා. අපි ගිහින් ධර්ම දේශනා කරා කොහොම හරි හිත යම් ප්‍රමාණයකට අදාගත්තා. පුතාව වලලලා පහුවදා මොකද කරේ? බුදු පිළිම අයින් කරලා. පහන් ඔක්කොම අයින් කරලා මිත්‍යා දෘෂ්ටික වෙලා. අර වේදනාවට මිත්‍යා දෘෂ්ටික වෙලා.
අර එනේන මිනිස්සුන්ට කියනවා මේකේ බුදුන් දෙවියනුත් නැහැ. බුදුරජාණන් වහන්සේ හිටියා නැහැ. ඒව අදාළ නැහැ. අපි පහන මෙච්චර කල් තිබ්බ හැමදාම මම ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගේ. මොකද්ද? මගේ පුතා රැකලා දෙන්න. මගේ පුතා රැකලා දෙන්න. දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ පුතා රැකලා දෙන්න. නමුත් මගේ පුතා නැති වුණා. දැන් මෙයා කරපු ක්‍රමේ හරිද වැරදිද? දැන් ඔය ක්‍රමේ කරපු අය කොච්චර ඇද්ද මෙතන? එයා භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. වෙච්ච සිද්ධියට මම මේ ආදර්ශමත් කතාවක් කියන්නේ මේකෙන් ආදර්ශයක් ගන්න තියෙනවා. දැන් එතකොට අහනහනත් බලනවා ඇත්ත තමයි. අපි වැඩක් නෑ. අපි හැමදාම නිකන් තෙල් වීදම් කරන විතරයි පහන් තියන්නේ. මල් කඩන විතරයි කියලා දෙයලත් කල්පනා කරනවා. පින්වත්නි භාගතුන් වහන්සේ වදාළද මට පහන තියා ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න කියලා. දෙවියන්ට පහන් තියදී එහෙම කරන්න කියලා භාගතුන් වහන්සේ වදාළද? එහෙනම් කාගේ අදහසක්ද? වෙන කොහේ හරි ආගමික මතවාදයක් බිඳගත්තු එකක් ඔලුවට දාගෙන. තථාගතයන් වහන්සේගේ ශාසනයේ ඉල්ලීම් විනවීම් කර කර ඉන්න කියලා දේශනා කරේ නැහැ. තථාගතයන් වහන්සේ වදාළේ මේ ලෝකේ අෂ්ටලෝක ධර්මයට අනුව කැරකෙනවා. ඒ කියන්නේ සැප දුක නින්දා ප්‍රශංසා යසායස ලාභ ඒ අෂ්ටලෝක ධර්මයට අනුව ලෝකේ කැරකෙනවා. ලෝකයට අනුව අෂ්ටලෝක ධර්මයේ කැරකෙනවා. ඔක ස්වභාවයක්. ලෝකයට අනුව අෂ්ටලෝක ධර්මයේ වෙනස් වෙද්දී අෂ්ටලෝක ධර්මයට අනුව ලෝකෙ වෙනස් වෙද්දී ඕක ජීවිතයට බද්ධ වෙන්නේද්දී ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒට නොසැලෙන හිතක් හදාගන්න එක. පින්වත්නි දුක නොතිබුණා නම් සැප විතරක් තිබුණා නම් මොකටද ධර්මයක්? සැප වගේම දුකක් තියෙන නිසා. එතකොට හිතට දුක් පීඩා ස්පර්ශ නොවෙන්න යථාර්ථයක් විඳ මොකද්ද? නොසැලෙන හිතක් ගොඩනගනවා. ඒකයි ධර්මය කියන්නේ. ඒකයි ශ්‍රාවකත්වය කියන්නේ. ඒකයි ශ්‍රාවකෙක් විදිහට කරන්න ඕන දේ. ඊළඟට ලාභ විතරක් ලැබුණා නම් පාඩු ලැබුණේ නැත්තම් මොකටද ධර්මයේ හැසිරෙන්නේ? ඒ ලාභයෙන් ඉන්න පුළුවන් නේ. හැබැයි ලාභ වගේම පාඩුත් තියනද නැද්ද? අලාභත් තියනවා ලෝකේ. එතකොට ඒ වලින් හිත ලාභයටත් මත් වෙනවා අලාභයටත් කඩාගෙන වැටෙනවා. ওই දෙකම කම්පිතේ තුල තියෙන්නේ. කම්පණයේ තුල තියෙන්නේ. ඒ දෙක ජීවිතයේදී ඊට නොසැලෙන හිතක් හදාගන්න එක ශ්‍රාවකෙක් කළ යුතු එකක්. ඒ වගේම ප්‍රශංසා විතරක් බලාපොරොත්තු වෙන්න එපා. නින්දක් තියනවද නැද්ද? නින්දාත් ලැබෙනවා. ඒක ලෝක ස්වභාවයක්. එතකොට නොසැලෙන හිතක් හදාගන්න එක ශ්‍රාවකත්වය. ඊළඟට පින්වත්නි කීර්තිරාවේ විතරක් පැතිරෙනව නෙවෙයි. අපකීර්තියත් පැතිරෙනවද නැද්ද? යසරාවේ විතරක් නෙවෙයි ආයසත් ලෝකේ පැතිරිලා යනවා. පින්වත්නි ඊට නොසැලෙන හිතක් හදාගන්න එක ශ්‍රාවකත්වය. ආන් අඳුරගන්න ශ්‍රාවකත්වය. නැතුව මේ අනේ අපිට සැප විතරක් තිබේවා දුක නොතිබේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්න එක නෙවෙයි ශ්‍රාවකත්වය. ඒ විනවීම නෙවෙයි ශ්‍රාවකත්වය කියන්නේ. අහසට හිස් නැත්නම් හිස් යොමු කරලා අත් ඔසවලා කෑ ගහගෙන විලාප නගාගෙන උඩ පැනගෙන පූජා පවත්තා කරන එක නෙවෙයි ශ්‍රාවකත්වය. පුද පූජාවලින් විපාක සකස් වෙනවා. ඒක හරියි. බෝධි වන්දනාවෙන්, චෛත්‍ය වන්දනාවෙන් පින් රැස්වෙන්නේ නැද්ද? පින් රැස් වෙනවා. ඒව අතාරින්න කියනෝ නෙවෙයි. වැරදිවට ගන්න එපා. හැබැයි පින්වත්නි අර විදිහේ ප්‍රාර්ථනාවන් කර කර ඉන්න එපා. පින්වත්නි ඉපදුණු සත්‍යය මැරෙනවා. එයාට මැරෙන්න ඕන තරම් අවස්ථාවල් තියෙනවා. ඊළඟට හොරහතුරු උදුරුකට ගොදුරු නැත්නම් හොරහතුරෙකුට ගොදුරු වෙලා ඒ ප්‍රහාරයකින් මැරෙන්න බැරිද? පුළුවන්. දරුණු ආයුධයකින් පහර කාලා මැරෙන්න පුළුවන්. වාහනයක වැදිලා මැරෙන්න පුළුවන්. මදුරු දෂ්ටනයකින් මැරෙන්න බැරිද? මැරෙන්න පුළුවන්. අමනුෂ්‍ය උදුරකින් මැරෙන්න පුළුවන්. වා පිච්චෙම් කෝප වෙලා මැරෙන්න පුළුවන්. මරණයට අවස්ථා ඕන තරම්.
මරණයට අවස්ථා ඕන තරම්. පින්වත්නි, කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මැරෙනවමයි. නොමැරී සිටීමක් නෑ. අනිවාර්යෙන් මැරෙනවා. මැරෙනවද නැද්ද? මැරෙනවාමයි. තමා විතරද? සියල්ලන්ම. අපි කියමුකෝ එහෙම උදාහරණයක් මෙහෙම තමන් අවුරුදු 200ක් ජීවත් වෙනවා. මේ කවුරුත් ඔබේ දැසින් දකින්න ලැබෙයිද? අද ඉපදිලන දරුවවත් දකින්න ලැබෙයිද? දකින්න ලැබෙන්නේ නැහැ. එයාලා අවුරුදු 200ක් ඉන්නේ නැති නිසා. පින්වත්නි, එන සියල්ලන්ම මැරෙනවාමයි. එහෙම නොවේද? ඒක එහෙමයි. පින්වත්නි, උපන් සත්‍යය මැරෙනවා කියන එක සිද්ධ වෙනවා. ඒ නිසා දැන් ඔය ආසනවල මිදගෙන හොඳට ඇස් පියාගෙන කොන්ද කෙලින් කරගෙන මා කියන දේ මෙනෙහි කරගන්නට. දැන් ළඟ කෙනෙක් ඉන්නවද කියලාවත් අදහසක් ගන්න එපා. ඔබ හිතන්න මේ නිදහස් තැනකට ඇවිල්ලා තියෙන්නේ. උතුම් බුදුරජාණන් වහන්සේගේ භූමියකට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ භූමියේ බොහෝ දුරට මේ කණු වලට පවා ස්පර්ශ වෙලා තියෙන්නේ ධර්මය. නිතිපතාම ධර්මය හෙන තැන් මේවා. එබඳු නිදහස් භූමියකට මේ ඇවිල්ලා තියෙන්නේ. කල්පනා කරන්න දුර ඈත වනාන්තරේ කඳු මුදුනක ගල් තලාවක මේ වාඩි වෙලා ඉන්නේ කියලා. අලුතෙන් වැහපු ඇස්සට ගස් කොළන් හොඳට තිත් වෙලා තියෙන්නේ. මේ කඳු මුදුනේ ඉන්න මට දුර ඈතින් හමාගෙන එන සුළඟ. ඒ ගස්වල සුළං වලින් හෙලවෙන දලු පිස්සගෙන එන සුළඟ. ගත වෙලා ගනෙද්දී පුදුමාකාර සිසිලසක් නිදහසක් දැනෙන්නේ. දුර ඈතට විහිදලා ගියපු වනාන්තරය. ඒ වගේම නිදහස් අහස. ඒ අහසත් වනාන්තරයේ ගැලපිලා ගියපු සිටිජය ඈතින් පේනවා. ඒ කඳු වලල්ලත් ඈතින් පේනවා. ඒ බඳු පරිසරයක නිදහසේ ඉන්නේ කියලා හිතන්න. පින්වත්නි, ඔකට කියනවා අරණ්‍ය සංඥාව කියලා. අරණ්‍යක ඉන්නේ කියලා හිතන්න. දෙමොලිච්චෝ නාද කරන්නේ, ඒ ලේන්නුන් කෑ ගහන්නේ කුමක්ද නිදහසක් ගැන කියා. ඒ වගේ පරිසරයක ඉඳගෙන ඉපදුණු මා මරණයට කැපවුණු කෙනෙක් වගේ, කැපවුණු සතෙක් වගේ මේ දැන් උනත් මැරෙන්න කරුණු කාරණා ඕන තරම් මට ඉදිලා තියෙන්නේ කියන සිතින් මෙනෙහි කරන්න. කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරෙනවාමයි. මම මැරෙනවාමයි. මම මැරෙනවාමයි. නොමැරී සිටීමක් නැත්තේය. මම මැරිලා යන ගමනේ අරන් යන මේ ලෝකෙන් කිසි දෙයක් මට අරන් යන්න බෑ. අඹදරුවෝ ඥාතිත මිත්‍රාදීන් කවුරුත් මා පසුපස එන්නෙත් නෑ. ගීදුර ඉඩකඩම් මුකුත් මට හිමි වෙන්නෙත් නෑ. මේ ශරීරේ පවා කුණු වෙලා යනවා. ඉදිමිලා නිල් වෙලා විනාශ වෙලා යනවා. මේක පොළොවට යට කරුත් පස් වෙලා යයි. ඊට කලින් පණුව ගහලා මේක විනාශ වෙයි. මේක ඥාතීන් පුච්චලා දැම්මුත් අලු වෙලා යයි. මම අනිවාර්යයෙන්ම මැරෙනවා. කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මැරෙනවාමයි. මම කකුල පැටලිලා වැටිලා මැරෙන්න පුළුවන්. ඒ වගේම වාපිත්සෙම් කෝප වෙලා මම මැරෙන්න පුළුවන්. වැළඳු ආහාරයක් ගිලගන්ට බැරිව හිර වෙලා මම මැරෙන්න පුළුවන්. ඒ වගේම ආහාරයක් විස වෙලා මම මැරෙන්න පුළුවන්. ආහාරයක් දිරවන්න නැතුව මම මැරෙන්න පුළුවන්.
ඒ වගේම විසක් ආග්‍රහණය වෙලා මම මැරෙන්න පුළුවන්. විසක් කැවිලා මම මැරෙන්න පුළුවන්. විසකුරු සර්ප දස්තනයකින් මම මැරිලා වැටෙන්න පුළුවන්. දරුණු සර්පයෙකුගේ විශාල සර්පයෙකුගේ ගොදුරක් වෙලා මම මැරෙන්න පුළුවන්. එදාට මගේ අටකටු පවා කඩලා බිඳලා ඒ සර්පයා මං ගිලීවේ. ඒ විදිහට මම මැරෙන්න පුළුවන්. දරුණු සතෙකුගේ සිව්පා සතෙකුගේ ආහාරයක් වෙන්න පුළුවන්. ඒ දත් අතරේ ñරු ñුරු ගාලා හැපි හැපි මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේ පවා. ඒ වගේම යම් සෙවණක මං ඉන්නවද මේ වහලේ කැඩිලා වැටිලා මම මැරෙන්න පුළුවන්. අකුණක් ගහලා මම මැරෙන්න පුළුවන්. වාහනයක වැදිලා මම මැරෙන්න පුළුවන්. ඒ වගේම හොර හතුරෙක් මාව මරලා දාන්න පුළුවන්. දරුණු ආයුධයකින් පහර කාලා මැරෙන්න පුළුවන්. වෙඩි වෙදිලා මැරෙන්න පුළුවන්. ඒ වගේම යම් අමනුෂ්‍යයෙකුට ග්‍රහණය වෙලා මම මැරෙන්න පුළුවන්. දරුණු රෝගාබාධයක් හැදිලා මම මැරෙන්න පුළුවන්. මෙහෙමම හදවතේ රෝගයක් ඇවිල්ලා වේදනාව විඳිද්දී හදවත හිර වෙද්දී මම මැරිලා යන්න පුළුවන්. හිසරුජාවක් ඇවිල්ලා හිස හිර කරනවා වගේ වෙලා මම මැරෙන්න පුළුවන්. කාය දාහයක් ඇවිල්ලා ගිනි ගන්නවා වගේ වෙලා මම මැරෙන්න පුළුවන්. මගේ මේ ශරීරය උස් ස්ථානයකින් බිමට වැටිලා කුඩු වෙලා මැරෙන්න පුළුවන්. මගේ මේ ශරීරය විශාල දෙයකට යට වෙලා චප්ප වෙලා මැරෙන්න පුළුවන්. මේ මොහොතේ වුණත් මම මැරිලා යන්න පුළුවන්. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතේ අනියතයි. 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 ඒ කියන්නේ මැරෙනවාමයි. සදාකල් නෑ ජීවිතය. මරණය කියන්නේ අනිවාර්යයෙන්ම එන එකක්. ඒ නිසා මරණය නියතයි. නියතයි. මැරෙනවාමයි. මැරෙන මගේ රාග දේශ මොහ බලවත් වෙලා තිබුණොත් අකුසල් රැස් කරගෙන අකුසල් බලවත් කරගෙන තිබුණොත් ඒකෙන් මට වෙන්නේ අලාභයක්මයි. යම් විදිහකින් මැරෙන මොහොතේ පවා රාග දේශ මොහ දුරු කර හෝ දුරු කරගෙන තිබුණොත් අකුසල් ප්‍රහාණය කරලා හෝ ප්‍රහාණය කරමින් සිටියොත් ඒකයි මට ලාභය. එනිසා අකුසල් දුරු කළ යුතුයි. කුසල් ඉපදිය යුතුයි. පින කළ යුතුයි. පාපය බැහැර කළ යුතුයි. කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරෙනවාමයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. මැරෙනවාමයි. 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 පින්වත්නි, ඔබේ මරණයත් ඔබ දකින්නේ. මැරුණට පස්සේ මේ විදිහට නිල් වෙලා, ඉදිමිලා, කළු වෙලා, ඇතුළේ කුණු වෙලා කවුරුත් පිළිකුල් කර මාව බලන්ට ඒවි. එදාට මේ විදිහට මගේ ශරීරේ නිල් වෙලා තියේවි. මෙනෙහි කරගන්න. මා පමණක් නෙවෙයි, මගේ ඥාතීනුත්, හිතයිසීනුත්, හතුරුනුත්, මිතුරුනුත්, මධ්‍යස්ථයත් සියලු දෙනාම මැරිලා වැටේවි. ඒ සියලු දෙනා මැරිලා යද්දී ඉද්දිමිලා නිල් වෙලා
ලේකුණු වෙලා සැරව වෙලා ඒ විදිහටත් තියේවි. සොහොනට ගිහින් දැම්මට පස්සේ සත්තුන්ට ආහාරයක් වේවි. පණුව ගහලා ධාර පණුව වට කරගෙන මේ ශරීරයේ ඇද ඇද කාවේ. පොකුරු පිටින් මේ ශරීරයේ ඇද ඇද කාවේ. ඇස්වල පිරিলা බත් ඇට වගේ. කටෙත් පිරিলা බත් ඇට බත් පොකුරු වගේ. නාස්වල සියලු ශරීරෙත් පණුව පිරিলা ඉටි වගේ වෙලා ශරීරේ දුඹුරු පාට වෙලා වතුර වගේ වෙලා ඕජස් වැක්කිරෙනවා. පලාතම ගඳ ගහනවා. මැස්ස බුසු ගාලා වටේට කැරකෙනවා. ඒ විදිහටත් මගේ ශරීරේ කුණු වෙලා යනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. සියලු දෙනාත් ඒ විදිහට කුණු වෙලා යනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. යම් කිසි විදිහකින් ඉදිමිච්චි නිල් වෙච්ච ශරීරය ඥාති වර්ගය පුච්චලා දානවා නම් ඒ ගිනි මැද්දේ, ගිනි අඟුරු මැද්දේ, ගිනි දුමාරිය මැද්දේ මේ ශරීරේ චිටි ගාලා උරුණු තෙල් වැක්කිරි චිරි ගාලා කළු වෙලා දුඹුරු වෙලා පිච්චි යනවනේ. එදාට බඩ ඉදිමිලා බඩ පිපිරිලා යනවනේ. ඔළුව ඉදිමිලා ඔළුව පිපිරිලා පිච්චි කර වෙලා යනවනේ. මේ ශරීරේ හැම පිච්චි කර වෙලා අළු වෙලා යනවනේ. මස් නහර ඇටකටු සියලු දේ අළු වෙලා යනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මරණය නියතයි, මරණය නියතයි. මා පමණක් අළු වෙනව නෙවෙයි. මා පමණක් පිලිස්සලා යනව නෙවෙයි. ඥාතීන් වේවා, ඥාති නොවන අය වේවා, මිත්‍රයන් වේවා, සතුරන් වේවා, මැදහත් සියලු සත්‍යය වේවා. මේ විදිහට අළු වෙලා යනවනේ. සියලු දෙනාම తాවකාලිකව ඉන්නේ. සියලු දෙනාම දැන් නමුත් මැරලා යන්න පුළුවන්නේ. සියලු දෙනාම මැරෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මැරෙනවාමයි. සියල්ලෝම මැරෙනවා. සියල්ලන්ම මැරෙනවා. සියල්ලන්ම මැරෙනවා. මැරෙනවාමයි. 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 කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරෙනවමයි. නොමැරී සිටීමක් නැත්තේ. මැරෙනවමයි. 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 ඒ මරණය ලැබෙන වෙලාවේ මං අකුසල් කරපු කෙනෙක් හැටියට නම් මැරෙන්නේ. මට දුගතියනේ යන්න වෙන්නේ. මැරුණු වෙලාව ඉඳලා ඒ මොහොතේම ඉපදිනකොට පුදුමාකාර වදබන්ධන වලට මුහුණ පාන්න වෙන්නේ. කුසලය ආරක්ෂිතයි. මැරෙන වෙලාවේ කුසල් නම් රැස් කරලා තියෙන්නේ. ඒ වෙලාවට කුසලේ නම් බලවත් වෙලා තියෙන්නේ. කුසල් කරපු කෙනෙක් හැටියට නම් මිය පරලොව යන්නේ. මට සුගතියයි විවර වෙන්නේ. එනිසා කුසල් නොකළ යුතුයි. කුසල් කළ යුතුයි. පව් නොකළ යුතුයි. පින රැස් කරගත යුතුයි. අදහම් මගින් බැහැර විය යුතුයි. සදහම් මගේ හික්මිය යුතුයි. මැරෙනවමයි. මැරෙනවමයි. සියල්ල මරණයට යටත්. සියල්ල විනාශ වෙනවා.
සියල්ල අලුත් දුහවිලි වෙනවා. සියල්ල නොපෙනී යනවා. මැරෙනවමයි. 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 හොඳයි සාදුනාදයක් පවත්වන්න. පින්වත්නි, ඔය විදිහට මරණ සතිය වඩපු පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ කාලෙට කලින් වාසය කළා. බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂූන් මරණ සතිය වඩපු එක ආශ්චර්යයක් නෙවෙයි. මරණ සතිය වැඩිමත් එක්ක අප්‍රමාදී බවට පැමිණෙනවා කියන එක සිද්ධ වෙනවා. පින්වත්නි, මේක බොහෝ ඉස්සර වෙච්ච දෙයක්. කතන්දරයක් වගේ දෙයක්. හැබැයි හරි ආදර්ශමත්. පින්වත්නි, ඒ කාලේ ඔන්න අතීතයේ හිටිය හරි නුවණැති තරුණෙක්. ඒ තරුණ කෙනා මරණ සතිය වඩන්ට ගත්තා. කොයි මොහොතේ හෝ මොන විදියකින් හෝ මැරෙනවා කියලා ඔය දැන් ඔබ මෙනෙහි කරපු ආකාරයට, අපි ඔබට මෙනෙහි කරවපු ආකාරයට ඔන්න දැන් මරණ සතිය වඩනවා. තරුණ පුතා මරණ සතිය වඩද්දී එයාගේ ජීවිතේ ගොඩාක් තිබුණු අර ආසාවන්, අමුතු විදිය ආසාවන් බැහැර වුණා. ලොකු අභිජ්ජාවකට දැන් යන්නේ නැහැ. ජීවත් වෙනවා සදාකාලික විඳී වගේ අදහසක් බැහැර වුණා. ඒකට කියන ඩෝප් එකක්, මත්වීමක් කියලා. ජීවිත මදය. ගොඩාක් දෙනෙක් ජීවිත හැමදාම ජීවත් වෙනවා කියන අදහසින් ඩෝප් වෙලා ඉන්නේ. මත් වෙලා ඉන්නේ. පින්වත්නි, මත්වීම හරි භයානකයි. ආන්න එක බැහැර වුණා. ලොකු පහසුවක් එන්න ගත්තා ජීවිතේ. මෙයා මොකද කරන්නේ? අම්මට තාත්තට කියලා දුන්නා මරණ සතිය. අම්මේ තාත්තේ මරණ සතිය වඩන්ට. ඔයාලත් මැරෙනවා, මාත් මැරෙනවා. ඒ නිසා නිතර මරණය ගැන මෙනෙහි කරන්න. මම පවා මැරෙනවා කියලා නිතර හිතන්න කිව්වා. ඔබට දැන් ඔබ ගෙදර ගිහලා කිව්වොත් ශ්‍රද්ධාවක් නැති ගෙදර උදවිය නම් ආච්චිට පිස්සුද කියයි. මැරෙන්න කියලාද කියන්නේ කියයි. හැබැයි ඔබ දක්ෂ වෙන්න ඕනේ. එයාලත් මරණ සතිය වඩන පිරිසක් බවට පත් කරන්න. ඇත්තටම අනුකම්පා සාගතන. ඔන්න දැන් මේ කුමාරයා නැත්තම් මේ තරුණයා දෙමාපියන්ට ආවාද කළා. දැන් දෙමාපියොත් මරණ සතිය වඩනවා. එයාට හිටියා නංගියක්, නැගණියක්. නැගණියට නංගිට ආවාද කළා, නංගී ඔයත් වඩන්න මරණ සතිය කියලා. මෙයා විවාහ වුණා. විවාහ වෙච්ච බිරිඳට කිව්වා මරණ සතිය වඩන්ට කියලා. දැන් කී දෙනයිද? 5 දෙනයි එයත් එක්ක. සේවිකාව හිටියා ගෙදර. සේවිකාවට කිව්වා ඔයත් මරණ සතිය වඩන්ට කියලා. දැන් 6 දෙනයි. ඔන්න දැන් මෙයාලා 6 දෙනා මරණ සතිය වඩනවා. කොහොමද ගෙදර? ඔබට හිතෙන්නේ කොහොමද? සෝහනක් වගේ ඇති? නෑ නෑ. හරි සිරියාවට ඇති. හොඳ ගුණගරුක උදවියනේ වාසය කරන්නේ. අධර්මවාදී ඉන්න අය තමයි නිකන් සෝහන වගේ තියෙන්නේ. ඔන්න දැන් හොඳ ගුණගරුක වාසය කරද්දී, කලන අදහස් ඇතුව සිටිද්දී, ඒ වගේ වචන ප්‍රකාශයත් ඒ වගේ, ක්‍රියාවත් ඒ වගේ, අදහසුත් ඒ වගේ. අකුසල හට ගන්න දෙන්නේම නැති ගානයි. පින් කර කර වාසය කරා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලයක්. මෙයාලා කුඹුරු ගොවිතෙන් තැනින් තමයි යැපෙන්නේ. තාත්තයි පුතයි මොකද කළේ? කුඹුරට ගියා. දැන් ගෙදර ඔක්කොටම ආවාද කළේ කවුද? පුතා. එයා ගුරුවරයා වෙලා හිටියේ දැන් ගෙදර අයට. ඇයි ඔක්කොටම යහපත් ධර්මය කියලා දුන්නේ පුතා? කල්යාණ මිත්‍රයා වෙලා හිටියේ ගෙදර අයට. දැන් පුතයි තාත්තයි කුඹුරට ගියා. කුඹුරට ගිහිල්ලා දැන් කුඹුර කොටන්න පටන් ගන්න කාලේ. වෙහි කාලේ ආරම්භ වීමත් එක්ක මොකද කරන්නේ? දැන් මේ වෙනකොට මාස කීපයක් වැඩුණු වල් ගස් තියෙනවා කුඹුරට. දැන් අපි කියමුකෝ කැලා බදව නම් තියෙන්නේ, නැත්නම් කැලයක් මායිමේ නම් තියෙන්නේ, කැලේ පැත්තින් නැවිලා. ඒ ටික තාත්තා කපනවා.
දැන් කුඹුරේ තනින් තන තියෙනවා ගොඩලි, හුඹස් ගොඩලි එහෙම. ඒවත් වැවිලාද නැද්ද එතන වටේට වල් වැවිලා. ඒව කපන කවුද? පුතා. දැන් දෙන්නත් එක්ක එහෙම වල් කොට කොටා හිටියා. හෝරා කීපයක් ගෙවුණා. හුඹස් කීපයක් පුතා කපාගෙන යනවා. තාත්තා කැලේ අයින කපාගෙන යනවා. තාත්තා ටික දුරක් කපාගෙන ගිහලා බලද්දි සද්දයක් නැහැ. බැලුව වටපිට බැලුව පුතා පේන්නත් නැහැ. පුතා වල් කොට කොට ඉන්න තැනට ගියා. හිතුවා මැරිලවද්ද? ඔබත් එහෙම හිතනවද? දරුවා ගෙදර ඉන්න පරක් වුණා මැරුණක් දන්නේ වාහනයක වැදිලා. එහෙම හිතනවද? එහෙම නොහිතෙන එකයි ප්‍රශ්නේ. ගෙදර කවුරු හරි නැගිටින්න අවදි වෙන්න පරක් වෙලා නම් මැරිලවද්ද කියලා හිතනවද? අද ඉදලා හිතන්න. ඊට පස්සේ අපි කියමු එළියට ගියපු කෙනෙක් පරිවඩයක් කියනවා කියලා කිව්වනම් අහවල් වෙලාවට පරක් වෙනකොට මැරුණවද්ද කියලා හිතන්න ඕනේ. ගොඩ දෙනෙක් ඔක හිතන්න බයයිනේ. එතකොට තමයි හිතට වදින්නේ හොඳට. මමත් මැරෙනවා එයාලත් මැරෙන ඊට කලින් මටත් යමක් කරගත යුතුයි. එයාලටත් යමක් කරගන්න විදිහේ දෙයක් කියා දිය යුතුයි කියලා. නැත්තම් නෑ අපි මැරෙන අය නෙවෙයි කියලා හිතාගත්තොත් හරි තමයි. ඇද වැටෙනකන් දන්නේ ඊට පස්සේ හූල්ලනවා, කෑ ගහනවා, හඬනවා, දොඩනවා, විලාප නගනවා. අනේ අපේ අම්මා, අනේ අපේ තාත්තා, අරයි යන්න දෙන්න බෑ කියලා පෙට්ටියට පනිනවා. කඩන්ට හදනවා පෙට්ටිය. එහෙම වෙන්නේ නැද්ද? විලාප කියනවා. මේ මලකෙවල වල වෙනම එකම එක නිකන් අර ඒක හිතා ගන්න බැරි විදිහේ රංගපෑමක් වගේ. මැරුණු ගමන් අඬනවා, හොඳටම කෑ ගහනවා, පණුවෙක් කඩලා බිමට දැම්ම වගේ දඟලනවා, විලාප නගනවා, අදෝනා තියනවා, පපුවියත් ගහ ගන්නවා, හිසියත් බැඳ ගන්නවා, හඬනවා. පොඩි වෙලාවක් යනකොට ගෙදර පිටිපස්සට ගිහලා පොල් ගහනවා. ආයෙත් අනන්නේ අලුතින් කෙනෙක් අනානෙද්දී. ගොඩාක් කොහොම නෙවෙයිද තියෙන්නේ? ඒ විදිහට තමයි ගොඩාක් පරිසරේ සකස් වෙලා තියෙන්නේ. කොහොම නෙවෙයිද? එහෙම. ඒ නිකන් විහිළුවක් වගේ. දැන් අඬන එකෙන් තමන්ට ප්‍රයෝජනයක් තියෙනවද? තියෙනවා. තමන්ට මොනවද වැඩෙන්නේ? මොකුත් නැහැ. මරුණු කෙනාට ප්‍රයෝජනයක් තියෙනවද? ඊයැත්තෙත් නැහැ. ඊට පස්සේ ඥාතිත මිත්‍රාදීන්ට ප්‍රයෝජනයක් තියෙනවද? ඊයැත්තෙත් නැහැ. ඉතින් අඬනවා. අර මරුණු කෙනා කරවලයක් කරලා, ඒ කියන්නේ බොකු බඩවැල් අයින් කරලා වේලලා ඒක දිහා බලාගෙන අඬනවා. කොච්චර නිස්සාරයිද ඒ ක්‍රමේ. ওই ක්‍රමවිදි පව වෙනස් වෙන්න ඕනේ. පින්වත්නි, කවදාවත් අඬන කෙනෙක් වෙන්න එපා මරුණු කෙනෙක් දිහා බලා. අනන්න අනේ මට මරණ සතිය වැඩිලා නැහෙනි තව කියලා. කමන්නේ. එතකොට ඊළඟ ඒ ඇඬුම විසින් මෙහෙවයි මරණ සතිය වඩන්ට. ඔබ මරණ සතිය වැඩි යුතුයි. දැන් හදිසියවත් දැන් පෙට්ටියට පනිද්දී අරයන්ට දෙන්න බෑ කියලා පනිද්දී අරයන්ට හදන අය තියලා ගියොත් හරි එහෙනම් තියාගන්න කියලා. දැන් මොකද වෙන්නේ? විහිළුවක් කළේ කියලා තමයි කියන්නේ වෙන්නේ. අරයන්ට කියලා. ඒ වගේ අය නම් වෙන්න එපා. ඒක ඇත්තටම විහිළුවක් වගේ. එහෙම නෙමෙයිද? ඒක විහිළුවක් වගේ දෙයක්. ඔන්න දැන් අර තාත්තා හිතනවා මැරිලාද දන්නේ නැහැ. හුඹහ ළඟට ගියා. කොට හිටපු පුතා වැටිලා ඉන්නවා. මැරිලාද නැද්ද? මැරිලා. ඒ හුඹහ හිටපු නායෙක් ඇවිල්ලා ගහලා මැරිලා වැටිලා. තාත්තා මොනා කරන්නේ නැද්ද? අහෝ මට මරණ සතිය ගැන කියලා දුන්නු කෙනානේ, ධර්මයේ කියලා දුන්නු ගුණගරුක කෙනානේ කියලා අර කුඹුරේ තිබුණු මඩ කෑවද? නෑ. ඉතින් දැන් වඩා හිටපු දෙ මේ මැරිලා. අර සතුටු සිත, තුටු පහඩු සිත බැහැර වුණේ නෑ. එයාලා කුඹුරු කරන්නේ මොකටද? කවුරුවත් කුඹුරු කරලා ගෙනත් දෙන්නේ නෑනේ. එයාලා ගිහි උදවියනේ. ඒ නිසා. ඉතින් වැඩ කරන්න වෙනවා. නමුත් හිතේ වැඩෙන්න ඕන එක වැඩිලා. මිනිහ නිකම්ම තිබ්බද?
නෑ. මිනිහෙම ගත්තා දෝතට වතුරෙනේ තියෙන්නේ. එතකොට වතුරෙන් අරගෙන ඔන්න ගහක් යට තියලා කොලාතු වලින් වැහුවා. ඇයි ඉහෙඳ මැස්සෝ ගහනවනේ. බිත්තර දානවනේ පණුව ගහනවනේ. එහෙම වුණොත් අමාරුයි. ඒ නිසා කොලාතු වලින් වහලා තාත්තා මොකද කළේ? වැඩ කළා. තාත්තා කුඹුර කොටනවා. නැත්නම් මේ මොනවාද ගස් ටික කපනවා. දැන් ඉතින් පුතාගේ එකත් එක කරන්න එපාය. තාත්තා වල් කොටනවා. දැන් අත උස්සන්න බලන්න එබඳු හිතක් තියෙන කෙනෙක් මෙතන සිටීද කියලා. වල් කොටනවා පාර දිහා බලනවා. වල් කොටනවා පාර දිහා බලනවා. මොකටද? කවුරුන් හෝ කෙනෙක් ගෙදර පැත්තට යයිද කියලා. ඔන්න කෙනෙක් එනවා. එනකොට ඔබට ওই සිද්ධිය ওই තාක් වෙලා තිබුත් දැන් මොකද කරන්නේ? අයියේ කියන කෑ ගහයි. නායා ගැහුවනේ කියයි. ඒ කියෙවිලි නෑ. කිව්වා අයියේ අපේ ගෙදර පැත්තටද යන්නේ? ඔව් කියලා කිව්වා. එහෙමනම් අපේ ගෙදර උදවියට කියන්න සුදු වතින් සැරසිලා එන්න කියලා. එනකොට පොරෝ කැටි ටිකක් වැඩිපුර අරන් එන්න කියන්න කිව්වා. ඒ වගේම එක බත් මුලක් අරන් එන්න ගෙදර කට්ටියට හින් කාලා එක බත් මුලක් අරන් එන්න කියන්න කිව්වා. ඔන්න දැන් පණිවිඩේ යවුවා. ඔන්න දැන් පණිවිඩේ කියනවා කාටද? ගෙදර අම්මට කියන්නේ. දැන් ඔබට වගේ අම්මලානේ වැඩියෙන් ඉන්නේ මෙතන. සුදු වතින් සැරසිලා එන්න කියලා. දැන් ඔබ සිල් අර කියන්නේ මොකද්ද මේ බණහන්ට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතනට ඇවිල්ලා කිව්වා ගෙදර කෙනෙක් මැරුණා කියලා. බණ පැත්තක දැකලිල්ල නවත්තන්න බැරි වෙයි. මෙයාලා සිල් අරන් දිටියේ ගොවියා. අර අම්මා බණහා දිටියේ නෑ. ගෙවිලි උය ඉන්න ඇත්තේ. ඒ දැන් කැම ටික අරන් එන්න කුඹුරට. කතා කරලා කියනවා නංගී අද එක බත් මුලක් අරගෙන සුදු වතින් සැරසිලා ඊළඟට කැතිපුරෝ ටිකක් වැඩිපුර අරගෙන ගෙදර ඔක්කොටම එන්න කිව්වා. එතකොට අම්මා දැනගත්තා කවුරු හරි මැරිලා කියලා. තාම කවුද කිව්වේ කියලා දන්නේ නැහැ. අම්මා අහනවා දැන් ওই පණිවිඩය කිව්වේ කවුද? කිව්වේ ඔයාගේ මහත්තයා කිව්වා. එහෙනම් අම්මා දැනගත්තා පුතා මැරිලා. එතකොට ගෙදර අයට කතා කරලා කියන දුවේ රිහෙලියේ නැත්නම් යේලියේ සේවිකාවට කතා කරලා ඔක්කොටම කතා කරලා කිව්වා. අපි දැන් සූදානම් වෙන්න සුදු වතින් නාගන්න සුදු වතින් සැරසෙන්න කැතිපොරෝ ටිකකුත් ලෑස්ති කරගන්න. ඔක්කොම කැම කමුකෝ අපි ඉස්සල්ලා අයියා මැරිලා කිව්වා අරයට. අපේ ගෙදර අපේ පුතා මැරිලා කැම ටික කම ඉක්මනින් කිව්වා. බත් මුලත් බඳින්න තාත්තාට අපි රැවෙන්න ඉස්සලා මේක කරන්න ඕනේ. ඕන දැන් ඔක්කොමත් එනවා. ඇවිල්ලා මොකද කරේ? කෑ ගහගෙනවද? හිතන්න බලන්න. ඔබට ওই සිද්ධිය වෙලා දැන් ඉන්නේ කාන්තාවම ටිකක්. පාරේ පස්තියේවිද දුහවිලි නම්වගනේ එහෙමනොත්. මොකුත් නැහැ. සාන්ත වෙනවා. මොකක් වඩාද? මරණ සතිය වඩා. මරණ සතිය වඩා එනවා. ඇවිල්ලා ඉස්සල්ලා මොකද කරේ? කෑම එක දුන්නේ. ඒ මහන්සි වෙනානේ අර ඉන්නේ. කෑම එක දුන්න ගමන් එයා කෑම කෑවා. කෑම කෑවේ කොතනද? අර කොළ ගොඩින් වහලා තිනු එහා පැත්තේ. ඉතින් මෙතන ඉඳලා කෑම කෑවා. දැන් සමහරු දවස් ගණන් කන්නේ නැණි මන ගෙදරක් වුණාම. හරියට නිකන් සදාකාලික නොකා ඉන්න වගේ. දවසක් කෑවෙනතර ඊළඟ දවසේ කණ්ඩත් ටිකක් ලැජ්ජයි වගේ අයියේ. දැක්කොත් කවුරු හරිද? එහෙම එකකුත් තියෙනවා. එහෙම මතවාදයක් ගොඩ නැගිලා. ඔන්න දැන් ඊට පස්සේ කෑම එක කාලා කොල්ලාතු තාම අයින් කරේ නැහැ. දර ගොඩක් ගැහුවා කුඹුරේම. ආයේ මේ මොකද මිනියලු මේකට වැටේ මේක පාළුවේ කතා නෑ. එහෙනම් ඉතින් කොච්චර වැටෙනවද? ඌරෝ මීයෝ ඊළඟට අර මොකද්ද ඔය මේ කැරපොත්තෝ ඊළඟට කක්කුට්ටෝ
කුඹුරු ආශ්‍රිතව ඉන්න වෙන සත්තු කොච්චර මෙරි වැටෙනවද? එයාලත් එහෙනම් මුස්පේන්තු වෙන්න එපා එයාලගෙන. එහෙම අදාළ නැහැ. මේ ගෙදර ඉන්න කෙනා තමයි මුස්පේන්තු කියලා හිතන්නේ. මරණයට පස්සේ. එහෙම හිතවන්නේ නැතුව දරගොඩ කුඹුරෙම ගෙවුවා. කුඹුරෙම දරගොඩ ගහලා දැන් කොළ අතු වයින් කරලා ඔක්කොමත් එක්ක එකතු වෙලා අර ගෙදර කෙනා අරගෙන තිබ්බ දරගොඩේ. තියලා දැන් පුච්චනවා. මරුණු කෙනා කොහෙ යන්නේ නැද්ද? පින්වත්නි, තවතිසා දෙව්ලොව සක් දෙවුඳු වෙලා. කවුද? සක්‍ර දෙවියා වෙලා දිව්‍ය ආශ්චර්යයටපත් වෙලා බලනවා සක් දෙවුඳුනා මම. කෙඹදු පිනකින්ද කියලා බලද්දී මරණ සතිය වැඩිීමේ පිනෙන්. බලනවා මා විතරද නෑ මගේ ඥාතිනුත් වඩනවා. දැන් කෝ හැවෑරලා වගේ දැන් ඇවිල්ලා ඉන්නේ. ආන්න මිනිය පුච්චනවා ගෙදර එකතු වෙලා. ගෙදරොදවියට අනුග්‍රහ කරන්නට කියලා මොකද කළේ? ඔන්න වයසක මිනිස්සෙක්ගේ වේශයක් මවාගෙන කොරග ගහ යනවා තන්ට. අම්මා ළඟට ගියා. ගිහිල්ලා කියනවා අම්මේ සතෙක් නැත්තම් මේ කියන නංගියේ මේ සතෙක් පුච්චනව නේද? හොඳයි මටත් මස් කොටසක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. නෑ සතෙක් නෙවෙයි මිනිස්සෙක් කිව්වා. හතුරා මැරුවද? හැමදාම කරදර කරපු කෙනා මැරුවද කියලා ඇහුවා. නෑ නෑ මේ පුතා කිව්වා. පුතාගෙන් කරදර තියෙන්න ඇති නේද? නෑ. ප්‍රියමනාප පුතා. හරි කීකරු පුතා. මේ අපිට ශක්තියක් වෙච්ච පුතා. ඉතින් මැරුණා කිව්වා. අඬන්නේ නැත්තේ. ඇයි අඬන්නේ කියලා අහනවා. අඬන්නේ මොකද? ඊට පස්සේ කියනවා එයා නොකියමයි කුසට ආවේ. නොකියම යාගේ ගමන යන්ට ගියේ. తాවකාලිකයි. කාලයකට විතරයි දකින්න ලැබුණේ. ඉතින් එයාගෙන් ගන්න ඕන එක මං ගත්තා ධර්මයක්. මං ඒක පුරුදු කරා. 아무තු දෙයක් නැහැ කිව්වා. ඉතින් එයා යාගේ ගමන යන්න ගියා. මම මොකටද දඬන්නේ කිව්වා. ශ්‍රේෂ්ඨයිද නැද්ද? ශ්‍රේෂ්ඨයි. කතා කරන්න දෙයක් නැහැ. තාත්තා ළඟට ගියා. තාත්තගෙනුත් එබඳු ප්‍රශ්න ටිකක්ම ඇහුවා. තාත්තගේ උත්තරෙත් ඒකමයි. ඊළඟට ගියේ නංගි ළඟට. කිව්වා ඒ වගේ ප්‍රශ්න අහලා ඊළඟට අහනවා අයියාගෙන් කරදර තියෙන්න ඇති නේද? දීපල හිම බෙදන්න යද්දී නෑ නෑ අපිට එහෙම ප්‍රශ්න තිබ්බේ නෑ කිව්වා. අපිට මරණ සතිය වඩා ගන්න එකේ තම උනන්දුව තිබුණේ. ඉතින් ආය අමුතුවෙන් අඬන්න දෙයක් නෑ කිව්වා. එයාගේ ගමන යන්න ගියා. ඒ විදිහට බිරිඳ ළඟටත් ගියාම බිරිඳගේ උත්තරෙත් ඒක වුණා. සේවිකාවගේ උත්තරෙත් ඒක වුණා. දැන් අර මහල්ලා වයසක කෙනා එහෙම්ම චිතකේ පැත්තට යන්න යනවා. එතකොටම චිතකේ ඇතුළට ගිහිල්ලා එහෙම්ම අහසට පැන නගිනවා. සක්දිමුදු වේශයෙන් පෙනී හිටලා අත් දෙක එකතු කරලා සාදු නාද නම්වලා කියනවා. සාදු සාදු මගේ ඥාතීන් මට ලාභයක්. මගේ ඥාතීන් මට ලාභයක්. ධර්මයේ පිහිටලා නොවේ. මගේ ඥාතීන් මරණ සතිය වඩනව නොවේ. ලාභයක්මයි මම මේ දුටුවා. මං ඔබේ ඥාතියා ඔබේ පුත්‍රයා. අද මං සක්දියු දුන්නේ ඔබ වඩන ඔය ධර්මයෙන් කිව්වා. එනිසා ඔය ධර්මී වඩා ගන්නට ආරක්ෂා කර ගන්නට කිව්වා. ඊමණ මෙච්චර කාලයක් වඩන්න ඕන එක මුස්පීන්තුව කියලා හිතුවා. මරණය ගැන කතා කරද්දී ඒක මුස්පීන්තුව කියලා සමහර අය හිතුවා. කොහොමද? මූසල කතා කියන්න එපා, මරණය ගැන කතා කරන්න එපා කිව්වා. සදාකාල ජීවත් වේවා. එහෙම ආශිර්වාද කරගෙන ඉන්න කියලා කිව්වා. එතකොට දන්නේම නැතුව මුස්පීන්තු කතාවකින් තමයි හිත සරසගත්තේ. අදින් පස්සේ වෙපා. අදින් පස්සේ ඔඩොක්කු බණ අහපු කෙනෙක් වෙන්න එපා. ඔඩොක්කු බණ කියන්නේ මොකක්ද? ඔන්න ඔඩොක්කුවේ තියාගන්න මොකක් හරි. ගැට ගහගන්න තු නැගිටිනවා සලාං කියලා එතනම ඉවරයි. ආවේ යම්සේද යන්නෙත් ඒ විදියට. ගත්තු දෙයක් මෙතන. එහෙම වෙන්නත් එපා. අහනදී පුරුදු කරගන්නට. දැන් බොහෝ දිනෙක තුල සෝහන් ලකුණු පහළ වෙලා ඉවරයි මේ වෙනකොට.
දැන් මට පේනවා හොඳට. මොනවාද මොන බය කරා. එහෙම හිතන ඇති. බොහෝ දෙනෙකුගේ සෝහන් ලකුණු පහළ වෙලා මෙතන. දැන් කියන්න බලන්න සෝහන් ලකුණු කියන්නේ මොනවද කියලා. ගහක කොළයක් පුල්ලි වැටුණා නම්, කහ වුණා නම්, දුඹුරු වීගෙන ආව නම්, ඕකේ කොළ පාට තින්ත ගෑවා කියලා වැඩක්ද? වැඩක් නෑ. ටික දවසයි නටුවෙන් ගැලවිලා බිමට වැටලා පස් වෙනවා. ඒ වගේ තමයි පින්වත්නි, කෙස් සුදු වුණා නම්, දුඹුරු වුණා නම්, ගැලවි ගැලවි ගිහිල්ලා තට්ටි පෑදීගෙන එනවා නම්, hina ගාව කියලා වැඩක් නෑ. කමන්නේ පිළිවෙලකට ඉන්න ගා ගන්න. හැබැයි අවබෝධය තියාගන්න තව ටික දවසයි. පිළිවෙලකට ඉන්න ගා ගන්න. ඒක දෝෂයක් කියන්නේ. හැබැයි අවබෝධයෙන් ඉන්න මොකද්ද? ටික දවසයි තව. මීන් සෝහන් ලකුණු. දත් දිරුවා කියන්නේ, දතේ වේදනාව වෙනවා කියන්නේ තව ටික දවසයි. කකුල් නවාගෙන ඉන්න බෑ කියන්නේ, හන්දිපත් රුදාව කියන්නේ, කොන්දේ අමාරුව කියන්නේ, අතපය හිරිවැටෙනවා, අතපය වේදනාව කියන්නේ, දැන් ශක්තිය නෑ කියන්නේ, තඬගා කියනවා ඒවා උඹට තව ටික දවසයි කියලා. මනුලව ටික දවසයි උඹේ විසුම. ඇස් පේන්නේ කියන්නේ, ඇස් අඳුරු බාගෙන එනවා කියන්නේ, දැල දැම්ම වගේ මීදුම බාගෙන එනවා වගේ කියන්නේ තව ටික දවසයි. කන් ඇහෙන්නේ කියන්නේ තව ටික දවසයි. අහවල් අසනීපෙන් පීඩා විඳිනවා, මේ දේට ක්ලිනික් යනවා, මේ දේට බෙහෙත් ගන්නවා කියන්නේ තව ටික දවසයි. සෝහන් ලකුණු පහළ වෙලා තියෙන්නේ. බඩලොක් නිරාව කියන්නේ, ඊළඟට තෙල් මන්ද මේරුව කියන්නේ තව ටික දවසයි. තව ටික දවසයි. සෝහන් ලකුණු පහළ වෙලා තියෙන්නේ. පින්වත්නි, තව ටික දවසයි ඉඳ තියෙන්නේ. ගොඩ කාලයක් නෑ. මේ මනුස්ස ලෝකේ ඉඳලා මනුස්ස කාමේ විතරක් හොයාගෙන යන්න එපා. ඒකෙන් වැඩක් නෑ. මනුස්ස කාමේ කියලා හොයාගෙන යන්න තියෙන්නේ කෙල ටිකක්, හොටු ටිකක්, මුත්‍රා ටිකක්, අසුචි ටිකක්, ගඳ ගහන දේවල් ටිකක්. ඒ වේර ආහාරයක් ගන්නවා කියලා එකක්වත් නෑ. ඒත් එක කලවම් කර කර තමයි ආහාරය ගන්න තියෙන්නේ. එහෙම නෙමෙයිද? කෙල සම්පූර්ණ අයින් කරලා ආහාර ගන්න පුළුවන්ද? බෑ. කෙලත් එක කලවම් ආහාරෙච්ච යන්නේ. මොකද ආහාර හොයන්න එපා කියලා නෙමෙයි. ඒකට විතර ජීවිතේ පුදන්න එපා. ධර්මයක් මෙනෙහි නොකර, ධර්ම මාර්ගයක හැසිරෙන්නේ නැතුව ඒකම ජීවිතය කරගන්න එපා. කෑම බීම, ඇඳුම පැළඳුම, යාන වාහන, ඉන්න තැන ඒ විතර කරගන්න එපා. දැන් සමහර විට ස්වාමීන් වහන්සේලා නම් මහාන වෙලා අපි එහෙම නෑනේ කියයි. පින්වත්නි, ඔය මහාන වුණා. ඇයි ඔබට බැරි? ඊළඟ ප්‍රශ්නේ. හරි වැඩේ. ඉන්න තැන ඉඳලා හරි ධර්මයක් හුරු කරන්න ඕනද නැද්ද? හුරු කරන්න වෙනවා. මහාන වෙච්ච අපි විතරක් නෙමෙයි වයසට යන්නේ, ඔබත් වයසට යනවා. මහාන වෙච්ච අපි විතරක් නෙමෙයි ලෙඩ වෙන්නේ. පින්වත්නි, ඔබත් ලෙඩ වෙනවා. මහාන වෙච්ච අපි විතරක් නෙමෙයි මැරිලා යන්නේ. ඔබත් මැරෙනවා. සෝහන් ලකුණු ඇදිලා තියෙන බව දැන් හොඳට හිතට දාගන්න. ගොක්කොල පිනීම නෙමෙයි සෝහන් ලකුණ. ඔන්න සෝහන් ලකුණ. හැබැයි ඔය පුල්ලි වැටුණු කොලේ ඇදහැල්න විතරක් නෙමෙයි. හදිසියේ කොළ පණුව කන්න බැරිද? ඒ කොළ ටිකත් මතක තියාගන්න. තරුණ අය හිතයි අපි තාම සෝහන් ලකුණු නෑනේ කියයි. නෑ. ඒකත් සතෙක්කුණත් කන්න පුළුවන්. හොලකට උනත් කැඩලා විසි වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් උතට මතක තියාගන්න. පින්වත්නි, ගහක ගෙඩි වැටෙන්න කාලයක් නැහැ. මලෙන් මල තියෙන කාලෙත් ගෙඩිය වැටෙනවා. මලෙන් යන්තමින් මතුවෙන කාලෙත් ගෙඩිය වැටෙනවා. අඹ ගස් තියෙන අය දන්නවා. තව පොල් ගස් තියෙන අය දන්නවා. ඇට්ටි කාලෙත් වැටෙනවා. යන්තමින් ටිකක් වැඩුණු කාලේ වැටෙනවා. අමු කාලේ වැටෙනවා. ඊළඟට මෝරපු කාලේ වැටෙනවා. හොඳට මෝරලා තියෙනවා. ඉදෙන්න උන්න මෙන්න වැටෙනවා. ඉදිලත් වැටෙනවා.
ඉදිලා නැට්ටිල්ල කුණු වෙලත් වැටෙනවා. පින්වත්නි ආන්ගේ වගේ තමයි මේ ජීවිතය. ළමා ලපටිත් මැරෙනවා. කුසේ ඉඳිත් මැරෙනවා. ඊළඟට ලදරුවොත් මැරෙනවා. සාමාන්‍ය ළමයිනුත් මැරෙනවා. තරුණ අයත් මැරෙනවා. මැදිවිත් මැරෙනවා. වයසට යන අය කොහොමත් ජීවිත අවසන් වීමෙන් ආයුෂ ගෙවීමෙන් මැරිලා යනවා. පින්වත්නි ඒ නිසා හොඳට මතක තියාගන්න ආයුෂ සේවීමෙත් මැරෙනවා. ආයුක්ඛය මරණ, කම්මක්ඛය මරණ, කර්මයේ සේවීමෙනුත් මැරෙනවා. උභයක්ඛය මරණ. ඒ දෙකම ෂේ වෙලා මැරෙන උපච්ඡේදක මැරෙන දෙකම තිබියදී හදිසි අනතුරු වලින් මැරෙන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න ඕක. මැරෙනවාමයි. නොමැරී සිටීමක් නම් නැත්තේමය. ඔන්න පින්වත්නි අපි මොනවද කරන්නේ කියලා ඔලුවට දාගන්න කතාවක්. ඒ කාලේ සක්විති රාජ පරම්පරාවක් තිබුණා. තාත්තා සක්විති රාජ වෙද්දී පුතත් සක්විති රජ වුණා. ඒ කියන්නේ සක්විති රජ පදවියෙන් තාත්තා අයින් වෙනකොට ඊළඟට පුතා සක්විති රජ. පුතා සක්විති රජ පදවියෙන් අයින් වෙද්දී ඊළඟ එයාගේ පුතත් සක්විති රජ. ඒ විදිහට එන්න තරම් පුරුදු කරපු ධර්මයක් තමයි මරණ සතිය. මරණය ගැන මෙනෙහි කරලා ලස්සන වැඩි උදාහමක් තිබුණා අතීතයේ. පරම්පරා කීයක් යනකන්ද? පරම්පරා 84000ක් යනකම් සක්විති රජුරු 84000ක් පහළ වුණා. එතකොට මේක පුංචි එකක්ද? ඔන්න පටන් ගත්ත තැන. එක්තරා දවසක් සක්විති රජෙක් වෙච්ච කෙනෙක් කොහොමද 84000ක් කුමාරාවදියේ ගත කර ජීවිතේ අවුරුදු 84000ක්. දැන් ඔබ හිතේ අවුරුදු 84000ක් මිනිසෙක් ඉන්නද ඉන්නවා එහෙම කාල. අද නැතුවට ඒ කාලේ හිටියා එහෙම. එහෙම කාල යුග තියෙන දැන් මේ අම්මලා දන්නවා මුල් අම්මලාගේ මුල් කාලේ මිනිසුන්ගේ අවශ්‍ය වැඩි දඩුයිද? 100 ගණන් 100 පනලා තමයි මැරුණේ ගොඩක් අය. දැන් 60 70 මැරෙනවද නැද්ද? දැන් කෙනෙක් කිව්වොත් පොඩි ළමයෙක් කියලා එහෙම වෙන්න පුළුවන්ද? 60න් 70 මැරෙන්නේ කියලා. ඒ කියලා එයා කියන එක සාධාරණද? නෑ. එයාගේ දැක්ම විතරනේ. එයා ඇහැ දුටු ප්‍රමාණයෙන් විතරයි ඒක. ඊට දැකපු දේවලුත් නොදකපු දේවලුත් ලෝකෙ සිද්ධ වෙනවා. ඔන්න දැන් කුමාරවදිය ගත කරා අවුරුදු 84000ක්. යෝ රජ වෙලා හිටියා අවුරුදු 84000ක්. සක්විති රජ වෙලා අවුරුදු 84000ක් හිටියා. ඊට පස්සේ සක්විති රජ වෙලා අවුරුදු 84000ක් ගිය තැන ඔන්නේ සක්විති රජතුමා එක දවසක් එයාගේ කොණ්ඩේ පීරන කෙනාට සක්විති රජ කියන්නේ කවුද? පන්නාදාර සමිති සභාපතිට කියන නම නෑ. පළාතක ඇමතිකට කියන නමක්ද? නෑ. රටේ රජතුමාට කියන නමක්ද? නෑ. මුළු ලෝකෙම පෘථිවියම පාලනය කරන යමෙක් ඇද්ද? දෙතිස්මා පුරුෂ ලක්ෂණ ඇති යමෙක් ඇද්ද? ආන්නේ කෙනාට සක්විති රජ කිය. ඒ සක්විති රජතුමාට සක්විති මාණික්කය තියෙනවා. මාණික්කය 7ක්. ඔබ අහලා ඇති ඒවා. සක්විති මාණික්කය අහලා තියෙනවද? මොනවාද? ගොඩ දෙනෙක් අහලා නැහැ වගේ. එහෙනම් ඒකත් කෙටියෙන් කියන්න. ඔන්න දැන් සක්විති රජෙක් වුණාම කුසල් බලවත් කාලේ තමයි අවශ්‍ය වැඩි කාලේ කියන්නේ. කුසල් බලවත් මිනිසුන්ගේ. එතකොට ඔන්න දැන් මේ සක්විති රජතුමා මොකද කරන්නේ? ඔන්න සඳලු තලාවේ උපෝසත සිල් සමාදන් වෙලා ඉන්නවා. ඊට පස්සේ භාවනාවක් කරන එක්ක ආනාපාන සතිය හරි කොමකෝ භාවනාවක් කරලා දැස් විවර කරද්දී මේන මහරෑ හඳේලියේ දිලිසෙන රවුමක් තියෙනවා. ආලෝකෙ විහිදෙනවා. කරත්තරෝදයක් වගේ ලොකුයි. මණිකක්. මොකද්ද? මාණික්කයක්. මෙහෙම අර 1000ක් තියෙනවා. නිල් පාට ලස්සන මණිකක් එළිය විහිදවලා තමන් ඉස්සරහා තියෙනවා. දැන් මෙයා අහලා තියෙනවා කතාවක් සක්විති මණික මේ විදිහයි ඒක පහළ වෙන්නේ සක්විති රජෙකුට කියලා. එතකොට හිතනවා එහෙනම් මම සක්විති රජෙක්වත්ද කියලා. රම් පැන් කින්ඩි අරගෙන වතුර ටිකක් අරගෙන පැන් ඉහිනවා. බවත් චක්‍රත්නි කැරකේවා. අර මණික කැරකෙන්න ගන්නවා. බුසු බුසු ගාලා කැරකෙනවා දැන්. කැරකෙනකොට එහි ආනුභාවයට රජතුමා හසට ඉස්සෙනවා. ඇත් සේනාව, අස්ව සේනාව, රත සේනාව, පාබල සේනාව, චතුරංගනි සේනාවම අහසට ඉස්සෙලා ඔන්න අහසේ පාවෙලා විශාල වලාකුලක් වගේ අනික් රාජ්‍යයකට ගිහිල්ලා අහසේ පිහිටනවා. යුද්ධ කරන්න පුළුවන් වේද?
රටේ මිනිස්සු කලබල වෙනවා වලාකුලක් ආවද අඳුරු වලාවක් කියලා බලනකොට නෑ. මහා රජෙක් එක්ක සේනාවක් ඇවිල්ලා හිතා ගන්න බෑ. කෑකෝ ගහගෙන රජමාලිගාව ඇතුළට වෙනවා අනික් රටේ. ඒ රජතුමාට ගිහින් කියන රජතුමනි අහසින් රජෙක් ඇවිල්ලා ඔබතුමා වගේ නෙමෙයි මහා නරෙක් මහා රජතුමෙක් මහා විශාල පුරුෂයෙක් කියලා. එහෙම කෙනෙක් ඉන්න පුළුවන්ද මට එහයින් කියලා කඩුවත් අමෝරාගෙන එළියට බහිනවා ඔටුන දාගෙන. අද දෙන්නම් වැඩේ කියලා. වැඩේ දෙයි තමයි. අහසේ ඉන්නවා චතුරංගනි සේනාවක් එක්ක. රජතුමා වෙවුලා යනවා. කඩුවයි කොපුවයි දෙකම අරගෙන බිම තියලා ඔටුන්න බිම තියලා දන ගහගෙන දොහොත් මුදුනේ තියන වැඳගෙන කියනවා මහරජාණනි වඩිනු මැන මහරජාණනි වඩිනු මැන රාජ්‍ය මගේ නෙවෙයි ඔබතුමාගේ රාජ්‍ය මගේ නෙවෙයි ඔබතුමාගේ දැන් මේ රට ගන්න රාජ්‍ය ලබා ගන්න මිනිස්සු කී දෙනෙක් මැරුවද කවුරුවත් පෙළුවද මොකුත් නැහැ කිසි කෙනෙකුගේ පෙලීමකින් තොරව කියන්නේ කවුරුත් පෙලන්නේ නැතුව තාඩන පීඩනට ලක් කරන්නේ නැතුව පුණ්‍ය ස්වභාවයෙන් අර මාණික්කයේ 이르දිහානුභාවයෙන් ඒ රට අල්ල ගන්නවා. ඒ රට අල්ලගෙන රජතුමාට කියනවා දැන් ඔබ අයිතිකාරයා නෙවෙයි. අයිතිකාරයා කවුද? මම. ඔබට తాවකාලික බාරකාරයෙක් විදිහට බාර කරන්න. කිසිම මිනිසියෙකුට කරදරයක් කරන්න බෑ. කිසි කෙනෙක් පෙලවන්න බෑ. ඔබ දසරාජ ධර්මයේ පිහිටන්න ඕනේ. පංචශීල ප්‍රතිපදාවෙන් රාජ්‍ය කරන්න ඕනේ. ඒ නිසා ඔබ කිසිදු මිනිසෙක් පෙලවන්න බෑ කිව්වා. උන රාජ්‍ය බාර කරලා ඊළඟ රාජ්‍යයට යනවා. ඒ විදිහට මුළු ලෝකෙ වටේටම ගිහිල්ලා තනි රජා. පළවෙනි මාණික්‍ය අනුභවය. ඊළඟ මාණික්‍යයක් තියෙනවා අපි කියමු කෙසෙල් මුවක් වගේ මාණික්‍යයක්. ඒක හම්බ වෙනවා එළිය විහිදෙනවා. දවල් වරුක හම්බෙච්චි ඒ මණික ඔන්න පෙට්ටකමේ දාලා තියෙනවා. ඊට පස්සේ හිතන රැට මේ කෙලිය තියනවද දන්නේ කියලා එළියට අරගෙන කොඩි කණුවක ගැට ගහලා මේ රඳවලා උඩට උස්සනවා. කිලෝමීටර් කීයක් එළි වුණාද? කිලෝමීටර් මට මතකයි 1200 ගන්න. වටේට සයිකල් එක නැත්නම් රවුම 1200 ගන්නක් ආලෝකය. දැන් රෑ 12ට දෙකට විතර මේ කුඩට ඉස්සේ. මිනිස්සු දන්නවද මේ මැණිකේ අනුභවය කියලා? නෑ මිනිස්සු බලනවා. මොකද මේ ඉර විලාසනින් පායන්නේ? මොකද මේ කියලා ඔන්න දැන් මිනිස්සු ඔන්න උදලිය අරගෙන කැටි අරගෙන මෙරට ගියා. කුරුල්ලෝ කැදලි වලින් ආහාර හොයාගෙන පියඹා යනවා. දැන් ටිකින් ටික හිමීට පාත් කරනවා. ආයෙත් හෝරාවක් දෙකක් තිබිලා මොකද මේ අඳුරු වීගෙන යන්නේ? ඉරට මොකද වෙලා තියෙන්නේ කියලා ආයෙත් අර මිනිස්සු හනිහනිකට ගෙදර ගියා කියනවා. කුමකානුභවයේද? අර මාණික්‍ය අනුභවය. එබඳු මෙනිකක් ගෙදර තියෙනවද? නැහැ. ඔන්න දැන් ඊළඟ මාණික්‍ය බිරිඳක් ඉන්නවා. ඒ බිරිඳ කොහොම බිරිඳක්ද බලන්න ඔබේ ස්වාමියාට එබඳු බිරිඳක්ද? දයානන්ද තාත්තා ඇතුළු තාත්තලා කල්පනා කරලා බලන්න මටත් ඉන්නේ එබඳු බිරිඳක්ද? ඔන්න සියලු මනුස්ස ස්ත්‍රී නික්මුවා ගිහිල්ලා ඉන්නේ. දිව්‍ය ස්වභාවයටපත් වෙලත් නැහැ. අතරමැද ස්වභාවයක් ලස්සනයි. බලන මිනිස්සයා ඇහැ අහකට ගන්නෑ. එච්චරට කඩා හැරෙන ලස්සන. ඒ හැමේ පැහැය බබලනවා. ඊළඟට ඒ හැමේ සිනිඳුභාවය කපු පුළුන් සියවරක් පොළලාරම් වගේ. මුළු ශරීරෙම හමන්නේ සඳුන් අරටුවක් ළඟ තියෙනා වගේ. සෙන්ට් ගහලා නෙවෙයි. සෙන්ට් පාවිච්චි කළා නෙවෙයි. ශරීරයේ සුගන්ධය. මුඛයෙන් ඊළඟට කිහිලි ආදියෙන් හමන්නේ මහණෙන් මල් සුගන්ධය. දරුණු එක වචනයක් කියලා නෑ ලෝකේ. හිතන්න බලන්න. ඔබේ සැමියාට ඔබ කොච්චර පරුස වචනෙන් බැලලා නැද්ද? හිතේ ඉදිරිය වචන කොච්චරනම් කියලා ඇද්ද? ඇනුම් පදයක් හරි කියලා ඇද්ද? කවදාවත් ඇනුම් පද නැහැ මේ බිරිඳගේ. අල්පාබාධයි. ක්ලිනික් යන්න ඕනේ නැහැ. ආබාධ අඩුයි. දීර්ඝායුෂයි. රජතුමාටත් වඩා ආයුෂ. ආන්න මාණික්කයක්. ස්ත්‍රී රත්නය. ඊළඟට පුතේ පහළ වෙනවා 1000ක් එක්කුණත් තනියම යුද්ධ කරන්න පුළුවන්. 1000කට එකපාර ගහන්න පුළුවන්. ඒත් යෝධයෝ 1000කට. රජතුමාට විතරයි දෙවෙනි වෙන්නේ
ඕන්න රාජ්‍ය පාලනේ තනියම එයාට කරන්න පුළුවන්. එම්බොදු බල සම්පන්න පුතෙක්. ඊළඟට ගෘහපති රත්නය. ගෘහපති පහළ වෙනවා. එයාට පුළුවන් කැමති තැනකින් කැමති තාක් රන් රිදී මුතුමැණික් නිදම් වශයෙන් හොයලා දෙන්න. ඕන තරම් රජතුමා කැමති වන්නේ යම් තාක්ද ඒ තාක්. රජතුමා මොකද කරන්නේ? මොහුගේ අනුභවය අද බලන්නම්කො මං කියලා නැව් ගමනකට ලෑස්ති කරගත්තා. ඊතර පේන්නෙත් නැහැ, මෙතර පේන්නෙත් නැහැ. වටේටම වතුර. ගොඩබිමක් පේන්නේ නැහැ. කියනවා ගෘහපතිය රණින් ප්‍රයෝජනයක් ඇත්තේය. කියන රජතුමනි වෙරළකට සීන්දු කරන්න සේක්වා. නෑ මට මෙතන ඕනේ කිව්වා. දැන් කොහේ හරන්නද? නැවෙන් පහලට අද්දාලා එහාට මෙහාට කරලා එකපාරට කලයක් අල්ලගෙන දෙනවා. රත්තරම් පිරිලා කලේ. සෑහේද කියලා සෑහි කියලා පිළිගන්නවා කියනවා. ඊළඟට හස්ති රත්නය. ඇතෙක් ඉන්න ඇතාගේ කුලය උපෝසත කුලය. තනි සුදු පාටයි ඇතා. සුදු පාට ලස්සන ඇතෙක්. විශාලයි. ඒ වගේම දල දෙකයි හොඳයි කකුල් හතරයි බිම් වදිනවා. හත් තැනක් බිම් වදිනවා. අහස් ගමන් තියෙන්නේ. අරුණ නැගෙන වෙලාවට අහසට පැන නැගිලා උදේ ආහාර ගන්න වෙලාවට ලෝක වටේ රෝමක් ගිහලා එන්න පුළුවන්. පැය දෙකමාරයි යන්නේ. බලන්න වේගය. හස්ති රත්නය. අස්සෙක් ඉන්නවා. අස්සයටත් ඒ ගමනමයි. අස්සය අනිත් අස්සයන්ට වඩා විශාලයි. තනි සුදු පාටයි. බෙල්ල මෙතනින් උඩ කළු පාටයි. දිලිසෙනවා වගේ අස්සයා. බබුස්තන වගේ මෘදු ලොම් තියෙන්නේ. වලාහක කුලේ අස්සයා. අහස් ගමන් තින අර වේගෙමයි. එම්බඳු මණික් හතක් තියෙන රජතුමා කාටද අවවාද කරන්නේ? කරණ වෑමියට. ඒ කියන්නේ කොණ්ඩේ සකසන කපන කෙනාට අවවාද කරනවා යහළුව යම් කලෙක මගේ නරකෙස් ගහක් දකීද? ඒ කියන්නේ ඉදුණු කෙස් ගහක් දකීද? ආනේ දේවදූතයෝ පහළ වුණාම බලන්න දේවදූතයා කියලා කියන්නේ දැන් සමහර අයට ඒක හින පහරක්. එහෙම නෙමෙයිද? දැන් ඔබේ පළවෙනි කෙස් ගහ ඉදලා දකිද්දී ජීවිතේරම නිකන් හින පාරක් වැදුනා වගේ දැනුන්නේ නැද්ද? සක්විති රජතුමා හිතන්නේ දේවදූතයෙක්. ඒ කියන්නේ යහපත් පණිවිඩයක් කියන මොකද්ද? බලමු මොකද්ද පණිවිඩය කියලා. වෙන්නේ යහපතක්. වයසට යාම යහපතක් නෙමෙයි. අයහපතක්. හැබැයි පණිවිඩය යහපත්. තව ටික කලයි ඉඳ තියන්නේ කියන පණිවිඩය. ඊට පස්සේ දකීද එදාට මාව දැනුවත් කරන්නට කියනවා. ඔන්න එක දවසක් කොණ්ඩේ පීරණ වෙලාවේ දකින්නවා නරකෙස් ගහක් තියෙනවා. මහරජාණනි අවසරයි දේවදූතයෝ පහළ වෙලා කියන. එහෙමනම් රං මේ මට ඒක දෙන්න කියන. රං අඬු අරගෙන ගලවලා රත්තරන් තැටියේ තියලා දෙනවා. දකින්නකොට සතුටක් ඇති කරගෙන කියනවා යහළුව ඔබට ගම්වරයක් දෙන්නේය. මාගේ පුතාට එන්න කියන්න කියනවා. දැන් තවම අවුරුදු කීයක් මෙයාට ජීවත් වෙන්න තියෙනවද? තවත් 84000 ජීවත් වෙන්න තියෙන අවුරුදු. ඔබට තව අවුරුදු කීයක් ජීවත් වෙන්න තියෙනවද? 84000කුත් තවත් එකකුත් 84001ක්. එහෙමද? කල්පනා කරලා බලන්න. තව අවුරුදු 84000ක් ඉස්සරට ආයුෂ තියෙනවා. පුතාට එන්න කියලා කියන පුතේ මම මනුස්සකාමයේ අත්විඳා. දැන් ඉස්සරහට මම වයසට යන කෙනෙක්. දේවදූතයෝ මා තුළ පහළ වුණා. තව දුරටත් මා මෙහි රැඳිය යුතු නැහැ. රැඳී සිටිය යුතු නැහැ. පුතේ මම අද වල් වදිනවා. බුදුරජාණන් වහන්සේලා නැහැ ඒ කාලේ. අද මම තවුස් දමට යනවා. බලන්න ශ්‍රේෂ්ඨත්වය. අද දේවදූතයෝ පහළ වෙනවා තින්ත ගන්නවා. දේවදූතයෝ වහනවා. වල් වදින්නේ නැත. පැවිද්ද කරා යන්නේ නැත. මේ මනුස්සකාමයේම හොඳයි කියලා ඒ තුල läගගෙන ඉන්නවා මිසක් එතිකින් එහාට දෙයක් පුරුදු කරගන්න කල්පනා කරන්නේ නැත්තේ. රජතුමා කියනවා දැන් පුතේ මම ඉන්නේ නෑ අය. ඔයා රාජ්‍ය භාරගෙන ਵਿਚාරන්න මම යනවා කියනවා. එහෙම යනවා. දවස් 7ක් යනකොට අර චක්‍රරත්නය අතුරුදහන් වෙනවා.
ඒ අඬාගෙන යනවා තාත්තේ මට අතුරුදහන් වුණා කරත්තරුද්දි වගේ තිබුණු චක්‍රරත්න කියන ඒක නම් පියාගෙන් පුතාට එන එකක් නෙවෙයි. ඔබ සක්විති වත්ති පිහිටන්න උපෝසත් සිල් රකින්න කියලා ආවාද කරනවා. ඊට පස්සේ ආරත් පහළ වෙනවා. ওই විදිහට දැන් මරණය ගැන මෙනෙහි කරන්න තව ටික දවසක් ඉඳ තියෙන්නේ කියලා. එතකොට ওই විදිහට ඔය පීඨපු කල්යාණ වැට 84000ක් පරම්පරා තිබුණා කියනවා. 84000 පරම්පරාවේ අවසාන කෙනා මට මතකයි නිමි රජුරු. එයා තමයි ඒක එයාගෙන් පස්සේ කෙනා මේ ඒක විනාශ කළා. එයා පැවිද්ද කරා ගියේ නෑ කියනවා. එයා තාපස පැවිද්ද ගත්තේ නැතුව එහෙම හිටියා කියනවා. ඊට පස්සේ කල්යාණයට සිඳුණා. පින්වත්නි බලන්න එහෙම බලද්දී අපිට මොනවද අතාරින්න තියෙන්නේ? ගඳ ගහන දේවල්. එහෙම නෙවෙයිද? අසූචි ගොඩවල්, කක්ක ගොඩවල්, මුත්‍රා ගොඩවල්, ගඳ ගහන දේවල්. සමහර දේවල් කච කච ගන්නවා කෑ ගැහිලි අතාරින්න තියෙන්නේ. ගුටි කෑවිලි අතාරින්න තියෙන්නේ. දුක් විඳිවිලි අතාරින්න තියෙන්නේ. ඒත් අතාරින්නේ නෑනේ. ඒ නිසා අත්හැරීම ගැන කතාවත් හොඳට අහගන්න. පින්වත්නි අත්හැරියොත් හරි. යමක් හේතු කරගෙන යම් බන්ධනයක් හේතු කරගෙන දුක් විඳිනවාද? ඒක අතහැරපු දවසට ඒක නෑ. අපි කියමුකෝ ගිනි අඟුරක් අල්ලගෙන ඉද්දි දුක් විඳිනවා. දැන් මොකද කරන්න ඕනේ? අඟුර අතාරින්න ඕනේ. එදාට ඒ දුක නිමා වෙන්න ගන්නවද නැද්ද? නිමා වෙන්න ගන්නවා. පින්වත්නි ආන්නේ වගේ ඔබ පවා යමක් හේතු කරගෙන දුක් විඳිනවාද? යම් බන්ධනයක් හේතු කරගෙන දුක් විඳිනවාද? ඒක අතාරින්න. ඒක අතහැරපු දවසට ඔබටත් සැපසේ ඉන්න පුළුවන්. ඒ උතුමන් වගේම පින්වත්නි මේ සංසාරේ ගත්තාම මිනිස්සෙක් වෙන එක හරි දුර්ලභ කාරණයක්. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු වෙලාවේ මේ බුද්ධ ශාසනය මුණ ගැහුණා කියන එක අති දුර්ලභ කාරණයක්. මේක ලේසියකින් වෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා මෙත් බුදු සසුනේ මෛත්‍රී බුද්ධ ශාසනේ මම නිවන් දකින්න ඉන්න කෙනෙක් කියලා. ඒ තාක් ඔබ ප්‍රමාදයි. පින්වත්නි හිතන්න එපා ඔබට ඒක විවර වෙයි කියලා. මේ විවර වෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට එදාට ඔබ සිහිය උපදවගනී කියලා හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේලා 7 නමක් නෙවෙයි 28 නමක් නෙවෙයි 512000ක් නෙවෙයි පොළවේ වැලි කැට ගන්නට වඩා කලාතුරකින් නමුත් බුදුරු පහළ වුණා ඊට වඩා සංසාරේ කියන ඊට වඩා දීර්ඝ එකක්. පින්වත්නි ඊට වඩා අති දීර්ඝ එකක්. එමදු දීර්ඝ වූ සංසාරේ ඒ බුදුරජාණන් වහන්සේලා මගහැරි අන්තමින් ඇවිල්ලා මනුෂ්‍ය ජීවිතයක් ලැබපු වෙලා මේ පිනකට ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුමන් වහන්සේගේ බණපද මේ දැන් ඇහෙනවනේ. මේ මගේ අදහස් නෙවෙයි. මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය. ඒ වචන මේ පෙරලෙනවනේ ඔබේ කන මායිම ඉස්සරහා. සිහිය උපදව ගන්නව නම් මේ වෙලාවේ තම උපදව ගන්නට තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ආය සිහිය උපදව ගන්නට ලැබෙයි කියලා හිතන්න එපා. මේ බණහන වෙලාවේ හොඳට සිහිය උපදව ගන්නට. ගන්න ඕනේ තීරණ මේ වෙලාවේ ගන්නට. මුලාවෙන් ඉන්න වෙලාවේ ගන්න තීරණ මොකටද? ඒ වෙලෙන් ඇති ඵලය මොකක්ද? ඒවා හොඳයි. හැඬුමකට වැළපුමකට සසරට. ඒවා හොඳයි නිරේට දුවන්ට. ඒවා හොඳයි මොකටද? තිරසං සතෙක් වෙන්න. ඒවා හොඳයි පෙරේතෙක් වෙලා අසුචි බුදින්න. හැබැයි මේ වෙලාවේ ගන්න සිහියෙන් යුක්තව ගන්න තීරණ ඔබට සසර දුකින් නිදහස් වෙන්න බලපානවා. සුගතියන්ට කරුණු දෙනවා. ඊන හොඳට කල්පනා කරලා බලන්න. ගන්න තීරණ මේ වෙලාවේ ගන්න. ඒ ගන්න තීරණ විනාශ කර ගන්න තීරණ වලට ඉඩ දෙන්න එපා. පින්වත්නි, හොඳට සදහම් මඟ හුරු කර ගන්න. ඔබ කාන්තාවක් වෙන්න පුළුවන්. හැබැයි ඇතුලෙන් මහා පුරුෂයෙක් වගේ කටයුතු කරන කෙනෙක් වෙන්න. ඒ කියන්නේ මිනිසෙක් වගේ අඩි තියන්න කෙනෙක් නෙවෙයි. හොඳ ශක්තිමත් අත්හරින කෙනෙක් වෙන්න. හිතට ආපු රාගය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය සටකපටකම් අතහරින කෙනෙක් වෙන්න. පින්වත්නි,
ඒක තමයි පෞරුෂය කියන්නේ. ඒක තමයි පුරුෂත්වයේ මහා පුරුෂකම ශ්‍රේෂ්ඨත්වය කියන්නේ. නැතුව මේ මාල ගොඩක් දම්වැල් ගොඩක් දැම්මා කියලා, කොණ්ඩේ පාට කරා කියලා, රැවුල වැව්වා කියලා ඒකෙන් පෞරුෂත්වයේ මයින්ට යන්න එපා. එහෙම කැමති අය කරගත්තු ආවේ. හැබැයි එහෙම කරපු කෙනෙකුත් ඉන්න පුළුවන් මහා පුරුෂයෙක්. ඒ කියන්නේ අතහරින කෙනෙක් ඇතුලේ. එහෙම කරගත්තු කෙනෙකු පච්ච කොටලා හරි අතහරින කෙනෙක් ඉන්න පුළුවන් පස්සේ කාලෙක. ඒ කියලා එකිනෙකට ගරහක් කර කර ඉන්න කියනෝ නෙමෙයි. මම කියන ගොඩ දෙනෙක් එතනින් මනින්න යනවනේ. මේ තමයි පෞරුෂත්වයේ තියෙන ජීවිතේ විඳින කෙනා කියලා හිතනවනේ සමහර අය. එහෙම වෙන්න එපා. කල්පනා කරලා බලන්න ඔබ ජීවිතයේ ගෙවද්දී ඇතැම් අවස්ථාවලදී ඔබ විහිම් මැරෙන්න කියලා කල්පනා කරපු අවස්ථා නැද්ද? කවුරු හරි කෙනෙක් මම නම් හිමිතලා නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක් වෙයි. පින්වත්නි, සමහර දුක් තියෙනවා. ලෝකේ කාටවත් කියන්නේ නැතුව ඒ රහස තමා තුළ තියාගෙන විඳව ඉන්නේවා. සමහර ඒවා තියෙනවා දෙමාපියන්ට විතරක් කියනවා. එයාට විතරක් කියලා විඳව ඉන්නේවා. සමහර දුක් තියෙනවා පවුලේ අයට විතරක් කිය විඳව ඉන්නේවා. සමහර ඒවා තියෙනවා ගොඩාක් දිනකට කිය ඉන්නවා. විසඳුමක් නැහැ විඳවනවා. පින්වත්නි, ඔය කොයිකටත් විසඳුම තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. හොඳට මතක තියාගන්න. මොකක් තුළද? තථාගත ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. ඒ නිසා විසඳුමක් නෙවෙයි මරණය, අර්බුදයක්. අර්බුදය ගැන කල්පනා කරන රටාව අනුව විසඳුමක් අහු වෙනවා. තේරුණාද? මරණය කියන්නේ විසඳුමක් නෙවෙයි. මරණය කියන්නේ දුකක්, අර්බුදයක්. මරණය විසඳුමක් නම් වාහනයක් රේස් කරගෙන තමා තුළට එද්දී සතුට වෙන්න පුළුවන් වෙන්න ඕනේ. සර්පයෙක් වැටලා බඩ ගහගෙන එද්දී සතුට වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි මේ විසඳෙනවද කියලා? නෑ. මරණය අර්බුදයක්. පින්වත්නි, මරණය අර්බුදයක් වෙද්දී ඒක විසඳුමක් නොවෙද්දී එබඳු මරණය ගැන ධර්මානුකූලව කල්පනා කර හිටියොත් ආන්‍යයට විසඳුමේ සේයාව, විසඳුමේ මාවත මුණ ගැහෙන්න ගන්නවා. පින්වත්නි, ඒ නිසා නිතර හිතන්න කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මැරෙනවාමයි නොමැරී සිටීමක් නැත්තේ. පින්වත්නි, ලෝකේ ගුණගරුක උදවිය හිටියා. රජවරු සිටවරු හිටියා, මැරිලා ගියා. පින්වත්නි, මහා දාර්ශනිකයෝ හිටියා. අසත්පුරුෂ මිනිස්සු හිටියා. පණ පිටින් පිච්චි පොළොවට ඇදගෙන ගියපු අය හිටියා. එයාලත් මැරිලා ගියා. ඒ විතරක් නෙවෙයි, මාර්ගඵලලාභී උතුමෝ හිටියා, මැරිලා ගියා. රහතුන් වැඩ හිටියා, පිරිනිවන් පෑවා. ඒ වගේම තමයි පින්වත්නි, පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා, පිරිනිවන් පෑවා. කවර කතාද? ලෝකේ දෙවියන්, බඹුන්, මරුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මුළු මහත්තුන් ලෝකෙම අග්‍රභාවයට පත් වෙච්චි මහ පොළවේ පය තබද්දී ඒ ගුණ කඳ ඉවසන්ට බැරුව මහ පොළව දඩි දිඩි ගාලා වෙගුරුලා ගියපු ඒ උතුමන් වහන්සේ, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආයුෂ ගෙවීමෙන්, කය බිඳීමෙන් පිරිනිවන් පෑවා. ඒ උතුමන් වහන්සේලාත් පිරිනිවන් පෑවා නම් අනික් උදවියගේ මරණය ගැන කවර කතාද? ඒ නිසා සියල්ලෝම කුමන අයුරකින් හෝ මැරෙනවාමයි, නොමැරී සිටීමක් නැහැ. ඒ නිසා මරණය ගැන කල්පනා කරගන්න. මැරෙනවා කියන එක හොඳට හිතේ රුවා ගන්නට, මම මැරෙන කෙනෙක් කියලා. එදාට ගොඩාක් අර්බුද සංසිඳේවි. ගොඩාක් කලකෝලාහල නැති වේවි. ඒ නිසා මරණය ගැන මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න හැම දිනාට වාසනාව උදා වේ. තියෙනවද දහම් ගැටලුවක්? මොකද්ද? අවසරයි සම්මාස, මට අවශ්‍යයි වේදනානුපස්සනාව ගැන පොඩි සටහනක් කරන්න. වේදනානුපස්සනාව ගැන හොඳයි. මෙහෙමයි, කායानुපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, ධම්මානුපස්සනාව වේවා, එකකින් පටන් ගත්තොත් එකකින් බැස්සොත් හතරම වැඩෙනවා. මුලින් එක හිතා ගන්න.
දැන් මේ අහන්නේ වේදනානුපස්සනාව ගැන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාමි සම්වා සුඛම් වේදියමානෝ සාමි සංසුඛම් වේදනම් වේදියාමිති පජානාති. මොන දැන් වේදනාව ගැන හිත පිහිටවගෙන ඉන්නවා. කොහොමද? ඒ හිත පිහිටවගෙන ඉන්නේ අත්හරින සිතින්. ඇල්ම ගැටීම දුරු කරන සිතින්. නැත්තම් අවිජ්ජාවයි දෝමනස්සයයි විනණය කරන සිතින්. අත්හරින සිතින්. එතකොට සාමිස සුඛ වේදනාව, ඒ කියන්නේ ආමිස සහිත සැප වේදනාව කියන්නේ මොකක්ද? ඒ තමයි ඇහෙන් රූප දැකලා, කනින් සද්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රස දැනගෙන, කයින් පහසද ලබලා යම් කිසි සතුටක් විඳිනවා නම් ආනික ආමිස සතුට, ආමිස සුඛ වේදනාව. ඒතර හිතන්න තමන් සුඛයක් වෙනකොට, සතුටක් වෙනකොට මේ දැන් මේ ආවේ ආමිස සැපේ, මේ ඇහෙන් රූපේ දැකලා තමයි මේක උනේ. හේතු ප්‍රත්‍ය සහිතවද හේතු ප්‍රත්‍ය නැතුවද එහෙනම්? ඇහෙන් ඇහි ස්පර්ශයත් එක්කනේ. ඒතර සාමි සම්මා සුඛම් වේදනම් වේදියමානෝ සාමිසං සුඛම් වේදනම් වේදියාමිති පජානාති. ආමිෂ සහිත සැපයක් විඳිනවා කියලා දැනගන්න කියනවා. ඒත් හේතුඵල සහිතව, හේතුඵල රහිතව නොවේ නේක. ඒතර මේ විදිහට මේ වැඩපිළිවෙලින් දකිනවා. ඊළඟට සාමි සම්වා දුක්ඛම් වේදනම් වේදියමානෝ. එතකොට එහෙනම් ඇහෙන් රූප දැකලා, කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඊට පස්සේ ඒ විදිහට යම් විදියකින් ඒ ආයතන වලින් නැත්තම් ඒ ඉන්ද්‍රියම් වලින් ඔන්න අරමුණු ලැබෙනකොට ඊට පස්සේ ඒත් එක දුකක් හට ගන්නවා නම් ඒකට කියනවා ආමිස සහිත දුක. ඊළඟට ඇහෙන් රූප දකිනකොට සැපත් නැති දුකක් නැති වෙලාවක් තියෙනවා. ඒකට කියනවා ආමිස උපේක්ෂාව. එතකොට මේ විදිහට දැනගන්නවා. ඊට පස්සේ නිරාමිසම්වා දුක්ඛං වේදනම් වේදියමාන. දැන් නිරාමිස දුකක් ගැන කතා කරනවනේ. එහෙම තියෙනවද නැද්ද? නිරාමිසං දුක්ඛං වේදනම් වේදියාමිත පජානාති. නිරාමිස දුක කියන්නේ කොහමද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නෙවෙයි. ඔන්න යාට හිතෙනවා අහෝ තව මට සමාධිමත් සිතක් ඇති කරගන්න බැරි වුණානේ. අහෝ මට අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණානේ. අනේ මට ධර්ම මාර්ගයේ තව හැසිරෙන්න හරියට බැරි වුණානේ. මට සිල් රැකගෙන සද්ධාම්මක වඩ아가ගෙන යන්න බැරි වුණානේ කියලා නිරාමිස වූ දුකක් උපදවනවා. ඒ චේතනාවලින් උපදවන දුකක් ඇද්ද? ඒක නිරාමිස දුක. නිරාමිස සැපේ මොකක්ද? පළවෙනි ධානය උපදවලා යම් සැපයක් විඳිනවද? නිරාමිස සැප. ඊළඟට උත්තර දෙන්න. දෙවෙනි ධානය උපදවලා යම් සුඛක් විඳිනවද නැත්නම් සැපයක් විඳිනවද? ඒක තමයි නිරාමිස සුඛ. පළවෙනි ධානයෙන් උපදවන සැපය, දෙවෙනි ධානයෙන් උපදවන සැපය, තුන්වෙනි ධානයෙන් උපදවන සැපය, හතරවෙනි ධානයෙන් සැපයක් උපදවනවා කියලා එකක් නැහැ නේ. සැප දුක් ප්‍රහාණය කරනවනේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධාන වලින් උපදවන යම් සැපයක් ඇද්ද? ආන්නේ ඒ සැපයට කියනවා නිරාමිස සැපය කියලා. නිරාමිස උපේක්ෂාව කියන්නේ මොකක්ද? ආමිසයකට අයිති නැහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒ අරමුණු පහස ලැබලා ඒව පහස විඳලා නෙවෙයි. එයා හතරවෙනි ධානයේ උපදවගෙන යම් උපේක්ෂාවක් ලබනවද? ආන්නයකට කියනවා නිරාමිස උපේක්ෂාව කියලා. පින්වත්නි, අරහත්ත්වයට ආසන්නම කුසලෙ මොකක්ද? පාරිශුද්ධ උපේක්ෂාව. මොකද්ද? හතරවෙනි ධානයෙන් උපදවන උපේක්ෂාවක් ඇද්ද? ඒක තමයි අරහත්ත්වයට ආසන්නම කුසලයේ කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එතනින්දලා බොහෝ දේවල් සාක්ෂාත් කරන්න පුළුවන්. හිතෙන් සාක්ෂාත් කරන ධර්මයෝ ගොඩක් සාක්ෂාත් කරන්න පුළුවන්. කැමති නම් 이르දි ප්‍රාතිහාරි ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඊට පස්සේ දිවස් නුවණ නැත්නම් චතුප්පාඥ ඥානය දෙකම කිව්වත් හරියි. ආසවක්ඛ්‍ය ඥානය උපදවන්න පහසුම භූමියක් තැනක් තමයි ওই නිරාමිස උපේක්ෂාව නැත්නම් පාරිශුද්ධ උපේක්ෂාව නැත්නම් හතරවෙනි ධානයේ උපේක්ෂාව. ඒතකොට ඒවා දැනගන්නකොට ඒකත් හේතු ප්‍රත්‍ය සහිතව හටගන්නේ, හේතු ප්‍රත්‍ය රහිතව නොවේ. ආන්නේකයි. ඒ විදිහට තේරුම් ගන්නට.
ඒකට ඒ විදිහට බල බල වාසය කරන එක වේදනානුපස්සනාව. හොඳයි. පින්වත්නි, අපි අද දවසේ කතා කරේ මූලික වශයෙන් මොකක් ගැනද හකුලුවා කිව්වොත් මරණ සතිය ගැන. දැන් ඔබට මරණානුස්සතිය වඩන එක ගැන යම් අදහසක් ආවද නැද්ද? ආවා. යම් කල්පනාවක් ආවා. මෙහි වටිනාකම ගැන අදහසක් ආවා. ඔබ වහන්සේ පැහැදිලි කරගන්න. එතකොට දැන් මම ගත්තොත් ඒක වඩනවා කියන එක වෙනම මේ දැන් ජීවිතානියතම් මරණානියතම් කියන පාඩය මෙනෙහි කිරීමද නැත්නම් අවස්ථාවක් ආවම අවස්ථාව පුරුෂ විදිහට මෙනෙහි කිරීමද කොයි ආකාරයෙන්ද ඒක ප්‍රායෝගිකව දැන් විස්තර වශයෙන් මෙනෙහි කර දැන් අපි කියමු ජීවිතං අනියතං මරණානියතං කියලා මෙනෙහි කරනකොට සම්පූර්ණ මරණ සතියෙන් වැඩෙනවා නම් හොඳයි. එතකොට එහෙම නොවැඩෙනවා නම් අර විදිහ අපි දැන් අර භාවනාවක් විදිහට කරේ. ආන්න ඔය ටික දැන් ඕක දේශනාවක් විදිහට ඊපස්සේ වැටේවි. ඔක රෙකෝඩින් එකක් ගන්න පුළුවන් මේ වලට. එතකොට ඒක අහන්න ආපහු. අහලා ඒ කැල ඒ භාවනා කොටස ආය අහලා වචනේ ඉස්සල දැන් සූතා. ඒ කියන්නේ අහනවා. දතා. ඒක දරා ගන්න ඕනේ. දැන් දරා ගන්න මේ වෙලාව බැරි වුණා නම් ආය අහලා දරා ගන්න ඕනේ. වචසා පරිචිතා. දැන් වචනේ පුරුදු කරන්න ඕනේ. එතකොට මනසානුපෙක්කිත. එතකොට නුවණින් විමසන්න ඕනේ. විමසීමස බලන්න ඕනේ. දිට්ඨිය අසුපරි. එතකොට තමයි මේකේ ධර්මයේ දකින්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ආන්නේකයි. එතකොට ඒ සදහම් කොටස අරගෙන ඒක අහලා දරාගන්න ඊට පස්සේ ඊතුරු වැඩපිළිවෙල ගෙනියන්න. එතකොට හරියි. දැන් ජීවිතං අනියතං මරණානියතං කියලා එතනකොට සම්පූර්ණ වැඩෙනවා නම් ඉතින් හොඳයි. එහෙම වැඩෙන්නේ නැත්තම් අර කොටස මෙනෙහි කර ගන්න ඕනේ. දැන් කෙස් කිව්වම සමහර අයට කෙස් සුදු වෙලා, දුඹුරු වෙලා, පුරුටු ගඳ ගහ බිමට වැටිලා පස් වෙලා යන එකක් කියන එක වැඩෙනවා. ඒ නිමිත්ත ගන්න පුළුවන්. කෙස් කියනකොට මේ සුදු වෙච්ච එක පිළිකුල් එකක් ගන්න පුළුවන්. නැත්නම් උපේක්ෂාසගත එකක් ගන්න පුළුවන්. සුබ සංඥා බැහැර වෙන විදිහේ නිමිත්තක් ගන්න පුළුවන්. සමහරුන්ට එම්බෑ. එයා මෙනෙහි කරන්න ඕන ආපහු කෙස් කියන්නේ එක පිස්සු කෙනෙක්ගේ කෙස් තියෙන දකින්නවා. ආයෙ මෙනෙහි කරලා බලනවා. වයසකට ගියපු කෙනෙක්ගේ කෙස් බලනවා. මිනිහක කෙස් බලනවා. ලේඩිත් එක තියෙන කෙස් බලනවා. ඊළඟට පස් ගෑවුණු කෙස් බලනවා. අසුචි ගෑවුණු කෙස් බලනවා. ඊළඟට දැලි ගෑවුණු කෙස් බලනවා. ඊළඟට දැන් තව සරව ගෑවුණු කෙස් බලනවා. ඊළඟට පණුව ගහපු තැන් වල කෙස් බලනවා. පණුව බඩ ගගා ඉන්න කෙස් වල බලනවා. කොහොම හරි වඩලා එක එක විදිහට වඩලා එයාට අහු වෙනවන්න කෙස් වල අසුබ නිමිත්ත ඔලුවට වැටෙන වෙලාව වෙනවා. මේ වගේමයි හැම කෙස් ගහක්ම කියලා ඊට පස්සේ ආන් ගන්නවා. ඒ තාක් යා විස්තර විභාග කර ගන්න ඕනේ. ඒ තාක් වඩන්න ඕනේ. හැබැයි වඩනකොට මේනවනම් කෙස් වල අසුබ සංඥාව හොඳයි ඉතින්. ඒ තමයි දේශනාවේ සඳහන් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ පුද්ගලයන් අතර විවිධාකාර ස්වභාවයක් තියෙනවා. ඇතමුන් නිමිත්තේ දක්ෂයි. කියපු ගමන් ඒක අදාළ නිමිත්ත දහම් නිමිත්ත ගන්න පුළුවන් ඔළුවට. ඇතමුන් ඒ තරම් දක්ෂ නැහැ. එයාට ඉතින් ගුරු ඇසුරත් ඕනේ. ආයයි විග්‍රහ කරන දේවලුත් ඕනේ. එහෙම තමයි යට ගන්න තියෙන්නේ. තථාගත ධර්මය ආය අහා විග්‍රහ කරගෙන බල එහෙම ගන්න තියෙන්නේ. ඉතින් නිමිත්තේ දක්ෂ අය අඩුයි ලෝකේ. බණ අහනකොට නිමිත්තේ දක්ෂ අය නාය ගෙදර යන්නේ නැහැ. ඇයි? ඊයාට සසර ගැන භයානක නිමිත්ත වලට වැටෙනවා. කාමයන් ගැන පිළිකුල් සහගත නිමිත්ත වලට වැටෙනවා. නෙක්ඛම්මේ ගැන සොඳුරුයි නිදහසයි කියන නිමිත්ත වලට වැටෙනවා. එයාට පුරුදු කරගෙන යන්න පුළුවන්. ඒකයි. ඒ නිසා පින්වත්නි ස්වභාවය ගැන තීරුම් ගැනීමක් කරගන්න. ආය විශේෂ දෙයක් නැත්තම් අපි පුණ්‍ය අනුමෝදනාව කරමු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ සන්ධ්‍යා කාලයේ විශේෂයෙන්ම දයානන්ද තාත්තාගේ මූලික මෙදිහත් වීමෙන් ඒ වගේම මූලික දායකත්වයෙන් තාත්තාගේ ගෞරවාන්විත ඒ වගේම ගිහි කල සහෝදරයා වෙච්චි
ඔබට බොහෝ සෙයින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අනුග්‍රහ කරන ඒ උතුමන් වහන්සේ පින්වත් නායක ස්වාමීන් පාදයන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම අනුග්‍රහය ඇතිව මේ පින්කම අද දවසට සංවිධානය වුණා. පින්වත්නි, අද දවසේ තව තවත් පින්කම් කළාද කියන එක මම හරියට දන්නේ නැහැ. කොහොම නමුත් ධර්ම ශ්‍රවණීය වශයෙන් ඔබ බොහෝ සෙයින් පින් රැස් කරගත්තා. අපි ධර්ම දේශනාව වශයෙන් පින් රැස් කළා. රැස් කළ සියලු පින් සියලු ආකාරයෙන් රැස් කරපු සියලු පින් පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආයු වර්ණ සැප බල වඩාත් වර්ධනය වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවන්නේ මේ ස්ථානෙට ඔබ සියලු දෙනාට සලසා දෙත්වා. දිව්‍ය දුසුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා කියලා සාදුනාදයක් පවත්වනවා. රැස් කළ පින විශේෂයෙන්ම මීට කලකට ඉහතදී මේ පරිලව ගිය නායක ස්වාමීන් වහන්සේ නමක් වන වරකාපිටියේ සිරි සෝම රතනාභිධාන නාහිමිපාණන් වහන්සේට මේ පින විශේෂයෙන් අත් වේවා. තිබ්බටුවාවේ සෝබිතාභිධාන නායක ස්වාමීන් වහන්සේටද මේ පින විශේෂයෙන් අත් වේවා. ඒ වගේම ජේ මෙන්ඩිස් පියාණන් හා ප්‍රනාන්දු පියාණන් ප්‍රධාන ඔබ නමින් මිය පරලොවගේ සියලු ඥාතින්ට මේ පින වේවා. ඒ මිය පරලොවගේ ඔබ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. රැස් සඳහන් කරලා තියෙනවා රැස් කළ පින මේ අසනීපෙන් පසුවන මේ දවස්වල කේජී මේරිහාමි මෑණියන්ට අනුමෝදන් කරන්න. ඒ වගේම කේජී කරුණාවතී මෑණියන්ට අනුමෝදන් කරන්න කියලා. පින්වත් මෑණියන් වහන්සේලා නැත්තම් ඒ මව්වරු නිදුක් මේ පින් අනුමෝදන් කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා දීර්ඝායුෂ ලබත්වා සද්ධර්මයේ දෙන්න දහමේ හැසිරෙන්න මේ පින් උපකාරක ධර්මයක් බවට පත් කර ගනිත්වා දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම දායකත්වයේ දක්වපු ජේ දයානන්ද පින්වත් තාත්තාට මේ පින වේවා. රාණි ප්‍රනාන්දු පින්වත් අම්මාට වේවා. ඒ වගේම මට ඊට කලින් අනුමෝදන් කරන්න අමතු මම මෙහෙම ඒ අම්මට තාත්තාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ධර්මාභෝධයෙන් සැනසෙන්න වාසනාව උදා වෙත්වා. විශේෂයෙන්ම මට අමතක වුණා අනුමෝදන් කරන්න මුලින්ම පුණ්‍ය අනුමෝදනාව වැඩ සිටින මේ විහාරස්ථානයේ ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේට විශේෂයෙන් මේ පිනත් වේවා. ඒ වගේම අනිකුත් සියලු මහා සංඝරත්නයට මේ පින වේවා. නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සිදු කරගෙන යන ධාර්මික කටයුතු වඩාත් වර්ධනය කර ගනිත්වා. මේ පින තුටුපන්රක් කර ගනිත්වා. මේ පිනත් තුටුපන්රක් කරගෙන උපකාර කර ධර්මයක් කරගෙන වඩාගෙන යන නිවන් මඟ මනාකොට වඩාගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව කායික මානසික සැප සැහැල්ලුවෙන් යුතුව සදහම් මඟ වඩාගෙන සසර දුක නිදහසීමේ දුර්ලභ වාසනාව හැමදෙනා වහන්සේලා ඒ පින්වතුන් වහන්සේලා උදා කර ගනිත්වා. පින්වත් දයානන්ද තාත්තා ඒ වගේම රාණි අම්ම ඇතුළු පින්වත් ඔබ සියලු දෙනාට මේ පින විශේෂයෙන් අත් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඔබ සියලු දෙනාද ඔබගේ ඥාතිත මිත්‍රාදීන්ද හැම දෙනාද යමෙක් මේ පින්කමට අපපකාර කළාද දැකලා හෝ අහලා හෝ සතර සිත් ඉපදෙව්වාද ඒ පින්න සියලු දෙනාටද මේ පින අත් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් හැම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා දීර්ඝායුෂ ලබත්වා සද්ධර්මයේ යෙදিলা දහමේ හැසිරලා සසර දුක නිදහසීමේ දුර්ලභ වාසනාව හැම දෙනා උදා කර ගනිත්වා. හොඳයි වන්දනා කරගන්න අභිවාදන සීදිස්ස නිච්ඡම් වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ගෝසිංග වන ආරණ්‍ය සේනාසනයේ ඒ වගේම කැබිති කොල්ලෑව යසෝදරා මෙහිණිය ආශ්‍රමයේ නිර්මාතෘවර ගරු අනුශාසක පූජනීය කැබිති කොල්ලෑවේ අමරතිස්ස ගෞරවනීය ස්වාමිපාදයන් වහන්සේටත් මේ උතුම් සද්ධර්ම දානමය කුසලානිසංසයෙන් එකසේම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. මේ ශාසන ප්‍රතිපදාවෙන් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සුව පහස ප්‍රතිපදාවකින් අමා මහ නිවන අවබෝධ කරගන්න උන්වහන්සේටත් කාය ශක්තිය සැලසේවා ඥාන ශක්තිය සැලසේවා.
ඒ තාක් වූ ජීවිතයට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උන්වහන්සේගේ දෙමව්පියන් ඇතුළු හැම දෙනාටමත් එවැගේම උතුම් ගුරු උතුමන් ඇතුළු සියලු දෙනා වහන්සේටමත්